හරි අයිබෝන් හැමෝටම. එතකොට අද 2014 PO පේපර් එකේ ඩිස්කෂන් එක තමයි කරන්නේ. එහෙනම් මේ වෙනකොට හැමෝම පේපර් එක කරලා ඇති කියලා මම හිතනවා. කිසියම් කෙනෙක් කරලා නැතුව ඩිස්කෂන් එක බලනවා නම් කරුණාකරලා පේපර් එක කරලා ඩිස්කෂන් එකත් එක්ක සම්බන්ධ වෙන්න. හරි. එහෙනම් 2014 PO පේපර් එකේ ඔයාලා ලියපු උත්තර ටික ගන්න. හරි. ඒකත් එක්ක මම ගණන් ටික හදාගෙන යනවා. හරි. බලන්න 2014 PO පේපර් එකේ පාර්ට් A වල පළවෙනි ගාන. සාමාන්‍යයෙන් පාර්ට් A වල පළවෙනි ගාන අපි මොකක් දාන්නේ? සෑම අවුරුද්දකම අහලා තියෙන්නේ ගණිත අභ්‍යුහණය ඇසුරෙන් සාධනය කරන්න කියලා තමයි අහලා තියෙන්නේ. පාර්ට් A වල පළවෙනි ගාන අපෙන් අහන්නේ ගණිත අභ්‍යුහණය ඇසුරෙන්. ඔව් ගණිත අභ්‍යුහණය පියවර 3යි. මොකද්ද? පළවෙනි එක n සමාන 1ට ඔප්පු කරනවා. ඊට පස්සේ දෙවෙනි එක n සමාන p ට උපකල්පනය කරනවා. තුන්වෙනි එක n සමාන p ධන 1 විට ඔප්පු කරනවා. ඔච්චරයි කරන්න තියෙන්නේ. හරි. ගාන බලමු. එහෙනම් 2014 පළවෙනි ගාන අපිට කියනවා සිග්මා r සමාන 1 ඉඳලා n දක්වා r 3i r න 1 3i r න 1 සමානයි n වර්ගය වතාවක් n ධන 1. ඉස්සලා n සමාන 1 දානවා. මම ලොකුවට තීරි මෙතන පැහැදිලි කරන්න හදන්නේ නැහැ. මොකද මේක පේපර් ඩිස්කෂන් එකක් නිසා. හරි. ඔයාලා ඉගෙනගත්ත තීරි කාරණා එක බලන්න. හරි. n සමාන 1 වම් පැත්තට දානවා. එතකොට n තියෙන හැම තැනටම 1 දාන්න ඕන. r සමාන 1 ඉඳලා 1 දක්වා r වතාවක් 3i r ඍණ 1. දැන් r තියෙන තැන 1 දානවා. 1 3 වතාවක් 1 ඍණ 1යි. 3 කරක් 1 3යි 3 එකක් 2යි. දකුණු පැත්ත ගන්නවා right hand side එක. කවුද ඉන්නේ? එකේ වර්ගය 1 ධන 1. උත්තර එනවා 2යි කියලා. එහෙනම් වම් පැත්ත සමානයි දකුණු පැත්ත. n සමාන 1 විට ප්‍රතිඵලයේ සත්‍ය වෙයි. n සමාන 1 විට ප්‍රතිඵලයේ සත්‍ය වෙයි. ඊට පස්සේ n සමාන p ට උපකල්පනය කරනවා. n සමාන p ට උපකල්පනය කරමු. එහෙනම් සිග්මා r සමාන 1 ඉඳලා p දක්වා r 3i r න 1. ඔයාලා වැරද්දක් කරනවා. ඔයාලා මොකද දන්නව කරන වැරද්ද? මේකෙ මේ r තියෙන තැනට p යොදනවා. මතක තියාගන්න n සමානයි p ට තමයි උපකල්පනය කරන්නේ. එතකොට n තියෙන තැනට විතරයි p යොදන්නේ. එතකොට මෙතන n තියෙන්නේ මෙතන විතරයි. මෙතන r තියෙන. එතෙන්ට p දාන්නේ නැහැ. පැහැදිලි? r සමාන 1 ඉඳලා p දක්වා r 3i r න 1. මේ මොකක්ද සිග්මා සංකේතයෙන් කියන්නේ? r සමානයි 1 ඉඳලා p දක්වා පදවල එකතුව තමයි මෙතනින් දෙන්නේ. ඒතර පළවෙනි පදේ, දෙවෙනි පදේ, තුන්වෙනි පදේ, 4 5 6 ඔයගේ p දක්වා පදවල එකතුව මෙන්න මේ සමීකරණයෙන් දෙනවා. මේ සිග්මා සංකේතය අපිට හම් වෙන ශ්‍රේණි පාඩමේදී. හරි. එහෙනම් සමානයි p වල වර්ගය p ධන 1. එහෙනම් n සමානයි p ධන 1 විට. අපි මෙතනදී n සමානයි p ධන 1 ට ඔප්පු කරනකොට අපිට අවශ්‍ය වන අපිට බව පෙන්වන්න අවශ්‍ය වන පිළිතුර අපි ලියා ගන්නවා. මුලින්ම අපි පොඩ්ඩක් එක ලියා ගන්නවා. හරි. සිග්මා r සමාන 1 ඉඳලා p ධන 1 r වතාවක් 3i r න 1 සමානයි p ධන 1 වර්ගය p ධන 1 ධන 1. ඔක තමයි පෙන්වන්න තියෙන්නේ. එහෙනම් වම් පැත්තෙන් පටන් ගන්නවා left hand side එකෙන්. සිග්මා r සමාන 1 ඉඳලා p ධන 1 r 3i r න 1. මොකද මෙතෙන්ද කරන්නේ? බහුතරයක් ගණන් වලදී සෑම ගානකදී වගේ මොකද කරන්නේ? මෙන්න මේ උපකල්පනය මෙන්න මේක ඇතුළේ රිංගව ගන්න එක තමයි කරන්නේ. මෙන්න මේ උපකල්පනය මේක ඇතුළේ කොහොම හරි රිංග ගන්න ඕන. සිග්මා r සමාන 1 ඉඳලා p වගේ පදයක් තිබුණා නම් පුළුවන්. p නෙමෙයි තියෙන්නේ p ධන 1. මට පුළුවන් කරන්න මොකක්ද? සිග්මා r සමානයි 1 ඉඳලා p දක්වා පදවල එකතුව 3i r න 1 ධන එතනින් එහාට ධන p ධන 1 වෙනි පදේ. මේ සිග්මා සංකේතයෙන් කියන්නේ මොකක්ද? r සමාන 1 ඉඳලා p ධන 1 වෙනි පදේ දක්වා එකතු. එහෙනම් මම p දක්වා පදවල එකතුව ධන p ධන 1 වෙනි පදේ. p ධන 1 වෙනි පදේ. p ධන 1 වෙනි පදේ නිරූපණය කරන්නේ කොහොමද? මෙන්න මේ සූත්‍රයට ආදේශ කරපුවාම
මම ලියලා තියෙනවා r සමාන 1 ඉඳලා p දක්වා එකතු ලියලා තියෙනවා. ඊට අමතරව මම එකට එකතු කළොත් p ධන 1 වෙනි පදේ මේකම ආපහු හැදෙනවා. පැහැදිලිද කියන එක? එහෙනම් p ධන 1 වෙනි පදේ. p ධන 1 වෙනි පදේ. එක්වෙනි පදය ඍණ 1යි. මේකට මොකක්ද දාන්න පුළුවන් මට? මෙන්න මේක. නේ? සිග්මා r සමාන 1 ඉඳලා p දක්වා r 3i r ඍණ 1 p වර්ගයේ p ධන 1. මේ පදේට මට මේක දාන්න පුළුවන් අංක 1. p වර්ගය p ධන 1. ධන p ධන 1 3i p ධන 2. 3i p ධන 2 උනේ කොහොමද? 3i p ධන 3 3 එකක් කියපුවාම 2. මම p ධන 1 ගන්න පොදු සාදයක් විදිහට පිටතට p ධන 1. p වර්ගයේ ධන 3i p ධන 2. p ධන 1 මේක මට සාදක කරන්න පුළුවන් p ධන 1යි p ධන 2. p ධන 1 පූර්ණ වර්ගයේ p ධන 2. අපිට පෙන්වන්න තියෙන්නේ p ධන 1යි p ධන 1 ධන 1. ඔන්න අපිට අවශ්‍ය පිළිතුර අපි පෙන්නුවා. එහෙනම් අවසානයේ අපි ලියන්න ඕන එම නිසා ගණිත අභ්‍යුහන මූලධර්මයට අනුව ඒ වාක්‍ය අනිවාර්යයෙන් ලියන්න ඕන. ගණිත අභ්‍යුහන මූලධර්මයට අනුව ලියන්න හරියට. එම නිසා ගණිත අභ්‍යුහන මූලධර්මයට අනුව සියලු ධන නිකිලමේ සඳහා සියලු ධන නිකිලමේ සඳහා සියලු ධන නිකිලමේ සඳහා කොහොමද අපි ඒක ලියන්නේ? සියලු ධන නිකිලමේ සඳහා. මේකෙන් පෙන්වන්නේ කුලකයක් කියන එක. මේක ධන නිකිල. ඉසිට් කියන්නේ ධන ඉසිට් කියන්නේ නිකිල. ධන නිකිල පෙන්වන ධන ලකුණක් දානවා. සියලු ධන නිකිලමේ සඳහා ප්‍රතිඵලයේ සත්‍ය වේ. මේ වාක්‍ය අනිවාර්යයෙන් ලියන්න ඕන. ගණිත අභ්‍යුහන මූලධර්මයට අනුව සියලු ධන නිකිලමේ සඳහා ප්‍රතිඵලයේ සත්‍ය වේ. ප්‍රතිඵලයේ සත්‍ය වේ. තේරුණාද? හරි. වීඩියෝ නවත්තලා දාගන්න. වීඩියෝ නවත්තලා දාගන්න. හරි. ලියන වෙලාවක් දෙන්න බෑ මොකද ලොකු ඩිස්කෂන් එකක් නිසා. වීඩියෝ නවත්තලා දාගන්න. දෙවෙනි ගාන අපෙන් අහන්නේ මාපාංක ප්‍රස්ථාර ඇසුරෙන්. දෙවෙනි ගාන අපෙන් අහන්නේ මාපාංක ප්‍රස්ථාර ඇසුරෙන්. මාපාංක ප්‍රස්ථාර ඇසුරෙන් තමයි දෙවෙනි ගාන අහන්නේ. මාපාංක ප්‍රස්ථාර ඇසුරෙන් තමයි දෙවෙනි ගාන අහන්නේ. මාපාංක ප්‍රස්ථාර ඇසුරෙන් තමයි දෙවෙනි ගාන අහන්නේ. මොකද්ද දීලා තියෙන ගාන? ප්‍රස්ථාරික ක්‍රමයන් භාවිතයෙන් හෝ අන්වයරකින් හෝ x ධන 1 මාපාංකයේ විශාලයි 3x ධන 2 3x ධන 7 අසමානතා සම්පූර්ණ x වල සියලුම තාත්වික අගයන් සොයන්න. ප්‍රස්ථාරික ක්‍රමයෙන් භාවිතයෙන් හොයන එක තමයි වඩා පහසු වෙන්නේ. හරි. සමහර විට මම කරන ක්‍රමය පොඩ්ඩක් වෙනස් වෙයි. ඔයාලා කරපු ක්‍රමත් එක්ක ගාන හදාගෙන යන්න. පිළිතුර ඇවිල්ලා තියෙනවා නම් නිවැරදි. හරි. 3x ධන 7. හරි. මාපාංක ප්‍රස්ථාර මම අඳින්නේ මේ මාපාංකයේ සමානයි බිංදුවන x වලගේ ගන්නවා. කීයද? ඍණ 1. එයාව මම සරල රේඛාවක මාක් කරගන්නවා. සංඛ්‍යා රේඛාවක මාක් කරගන්නවා. ඊට පස්සේ මෙතනදී මාපාංකයේ අර්ථ දැක්වීම ලිවීම අත්‍යවශ්‍ය නැහැ. මොකද එතනට ලකුණු වෙන්නේ නැති නිසා මාපාංකයේ ලිවීම අත්‍යවශ්‍ය නැහැ. මාපාංකයේ අර්ථ දැක්වීම ලිවීම අත්‍යවශ්‍ය නැහැ. හරි. x සමානයි ඍණ 1කට වඩා අඩු වර්ගයක් දැම්මොත් මාපාංකය මොකද්ද වෙන්නේ කියලා දැන් බලනවා. x සමානයි හොඳට අහගන්න. x සමානයි මොකද මම කරේ මාපාංකය සමාන බිංදුවන x වලගේ ගත්තා. ඊළඟට මාපාංකය x සමාන ඍණ 1 සංඛ්‍යා රේඛාවක දැම්මා. x සමාන ඍණ 1කට අඩු වර්ගයක් මාපාංකය දැම්මොත් මාපාංකය ධනද ඍණද කියලා බලනවා. ඍණ අඩු වර්ගයක් දැම්ම බිංදුව දැම්මොත් මාපාංකය ලැබෙන්නේ මොකක්ද? ධනාංකයක්. ඒ කියන්නේ y සමානයි x ධන 1 වෙනවා.
ඍණයකට වඩා වැඩි අගයක් දැම්මොත් සෝරි වැරදුනා. ඍණයකට වඩා අඩු අගයක් කියලා කියන්නේ කීයද? ඍණ 2 හොඳේ. ඍණ 1කට වඩා අඩු අගයක් කියලා කියන්නේ ඍණ 2. ඍණ 2 දැම්මොත් මාපාංකය මොකක් වෙනවද? ඍණ වෙනවා. ඍණ 2 ධන 1 කියන්නේ මාපාංකයේ ඍණ 1 කියන්නේ y සමාන ඍණ x ධන 1. තේරුණාද? y සමාන ඍණ x ධන 1. ඍණයකට වැඩි අගයක් දානවා බිඳුව දැම්මොත් මාපාංකය ධන වෙනවා. x ධන 1. මෙයා ප්‍රස්ථාරයක මාක් කරනවා. මෙයා ප්‍රස්ථාරයක මාක් කරනවා. මෙයා ප්‍රස්ථාරයක මාක් කරනවා. මෙයා ප්‍රස්ථාරයක මාක් කරනවා. ඊළඟට මෙතන ප්‍රස්ථාර කොටස් දෙකක් තියෙනවා. මේ ප්‍රස්ථාරය සහ මේ ප්‍රස්ථාරය තියෙනවා. ওই ප්‍රස්ථාර දෙකේ ඡේදන ලක්ෂ්‍ය හමු වෙන්නේ x සමාන ඍණ 1 විට y සමානයි ඛණ්ඩාංකය ගත්තොත්. ඍණ 1 කීවෙනි ඛණ්ඩාංකයේද කියන ලක්ෂ්‍යයේදී තමයි මේ ප්‍රස්ථාර දෙක ඡේදනය වෙන්නේ. ඒක නිසා අපි x සමාන ඍණ 1 විට y වල ඛණ්ඩාංකය ගන්නවා. මොකද්ද මම කිව්වේ? මෙතන ප්‍රස්ථාර දෙකක් තියෙනවා. මේ ප්‍රස්ථාර නමුත් අපිට අඳින්නේ කිව්ව මාපාංක ප්‍රස්ථාර x ධන 1 මාපාංක ප්‍රස්ථාරය. මෙතනදී මේ ප්‍රස්ථාරය එකතු වෙන තැන මේ ප්‍රස්ථාර දෙක එකතු වෙන තැන ඛණ්ඩාංකය අපිට ගන්න පුළුවන් x සමාන ඍණ 1 විට මෙන්න මේ මාපාංක සමාන බිඳුව කරන ලක්ෂයේදී තමයි ওই ප්‍රස්ථාර දෙක හමු වෙන්නේ. ඉස්සලා මේ ලක්ෂය අපි ඉස්සලා හොයා ගන්න ඕනේ. ඊට පස්සේ මේ ප්‍රස්ථාර දෙක එතනදී හමු වෙනවා. හරි. එහෙනම් x සමාන ඍණ 1 විට y කීයද? x සමාන ර්ණ 1 විට y හොයන්නේ මේ කුමන ප්‍රස්ථාර කොටස දැම්මත් ඔයාලට ලැබෙන්නේ එකම උත්තරයක්. ඍණ 1 මේක දාන්න උත්තරේ බිඳුවයි, ඍණ 1 මේක දාන්න ඒකෙත් උත්තරේ බිඳුවයි. එහෙනම් x සමාන ඍණ 1 විට y සමානයි බිඳුවයි. y සමානයි බිඳුවයි. තේරුණාද? එහෙනම් x සමාන ඍණ 1ට y සමානයි බිඳුවයි. එහෙනම් මෙතන තමයි කියන ප්‍රස්ථාර දෙක හමු වෙන්නේ. ඊට y සමානයි x ධන 1 ප්‍රස්ථාරේ. y සමාන x ධන 1 මම දානවා x සමානයි බිඳුව විට y සමාන 1යි. x සමාන බිඳුවට y සමාන 1 පොඩ්ඩක් මාක් කරගන්න වඩා හොඳයි ඒක මාක් කරගන්න එක. ඊළඟට x සමානයි ඍණ 2 විට x සමාන ඍණ 2 විට පුළුවන් ආසන්න මගයන් දාන්න හොඳේ. x සමාන ඍණ 2 විට y සමාන a ධන 1යි. sorry x සමාන ඍණ 2 විට y සමානයි අනුක්‍රමණ ගන්න සැලකිලිමත් වෙන දෙකේම අනුක්‍රමණ එකයි. දෙකේම අනුක්‍රමණ එකයි. ඒක නම් බෑවුම් සමාන වෙන්න ඕන. තිරසත් එක්ක සාධන බෑවුම සමාන වෙන්න ඕන. මෙයා ඍණ අනුක්‍රමණයන්නේ තියෙන්නේ. එහෙනම් මේ දිශාවත් එක්ක සාධන කෝණය ගලන්න ඕන. මෙයා ධන අනුක්‍රමණයක් තියෙන්නේ. එහෙනම් මේ දිශාවත් එක්ක සාධන කෝණ බලන්න මේ දෙකම ටීට තමයි වෙන්නේ. පැහැදිලිද? මේක අමතර කාරණාවක් විදිහට කිව්වේ. සමහර අවස්ථාවල අපිට අනුක්‍රමණ ගන්න සැලකිලිමත් වෙන්න නිසා. හරි. තේරුණා? හරි. ඊළඟට අපිට දෙනවා 3x ධන 7. 3x ධන 7 ප්‍රස්ථාරයේ තෝගෙම අදිනවා. 3x ධන 7 ප්‍රස්ථාරය. මේ ප්‍රස්ථාරයේ y සමානයි x ධන 1. 3x ධන 7 ප්‍රස්ථාරයේ x සමානයි බිඳුව විට කීයද y? x සමානයි බිඳුව විට x සමානයි බිඳුව විට y සමානයි 7ක් වෙනවනේ. ආසන්නවම දැන් පොඩ්ඩක්. හරි. x සමානයි බිඳුව විට y සමානයි 7 වෙනවා. x සමාන බිඳුවට y සමාන 7 වෙනවා. ඊට පස්සේ මම දානවා x සමාන 1 විට. x සමාන 1 විට x සමාන 1 විට x සමාන 1 විට මම දාන ඍණ 1 x සමාන ඍණ 1 විට ඍණ 3 ධන 7යි. 4ක් බවට පත් වෙන්නේ. කණ්ඩායම් දෙකක් ඕනේ ප්‍රස්ථාරය අඳින්න. මෙතනින් යනවා කියලා එකක් නෑ. හරි. ඉඩකඩ පොඩ්ඩක් මදි වෙච්ච නිසා තමයි උනේ. පොඩ්ඩක් උඩින් අදිමු 7. මොකද මෙතන අනුක්‍රමණය 3 සැලකිලිමත් වෙනවා කියලා මම කිව්වා. අනුක්‍රමණය 3 නම් මෙයාගේට සමාන්තර අදින්න බෑ. තේරෙන අයට තේරෙනවා. හරි.
ඔන්න ඔහොම එන්න ඕන. මේ මොකද්ද? y සමානයි 3x ධන 7යි. y සමානයි 3x ධන 7යි. තේරෙනවද? y සමානයි 3x ධන 7. ඔන්න ප්‍රස්ථාර මාපාංග ප්‍රස්ථාරෙත් ඇඳලා 3x ධන 7 ප්‍රස්ථාරෙත් ඇඳලා. බලන්න අනුක්‍රම දෙක බලන්න. මෙයාගේ අනුක්‍රමයට වඩා මෙයාගේ අනුක්‍රම වැඩි. තිරසත් එක සාධන බැවුම වැඩි. ඒක ඒ විදිහට ඇඳෙන්න ඕන. පැහැදිලි සමාන්තර ඇඳොත් වැරදි. ඊළඟට අපිට කියනවා x ධන 1 3x ධන 7. මේ ප්‍රස්ථාර කොටසට වඩා මෙයා විශාල වන ටික. කොතන විශාල වෙන්නේ? මේ ප්‍රස්ථාර කොටස ඒ කියන්නේ මාපාංග ප්‍රස්ථාරයේ තියෙන මේක ඒ ප්‍රස්ථාරයට වඩා 3x ධන 7 ප්‍රස්ථාරය. මේ තියෙන 3x ධන 7ට වඩා මෙයා වැඩි වෙන ටික. කොතෙන් වැඩි වෙන්නේ? මේ මෙන්න මෙතනින් පස්සේ. ඔන්න ඔය කියන්නේ ඒ ලක්ෂයට එහා පැත්තෙන් තමයි වැඩි වෙන්නේ. තේරුණාද? මෙන්න මේ කියන්නේ ඒ ලක්ෂයට මෙහා පැත්තේදී මෙයාට වඩා මෙයා විශාලයි මේ. එයාගේ කණ්ඩායම එයාගේ වැඩි මේ. එයාගේ y වෙලාගේ වැඩි මෙයාට වඩා. මේ පැත්තේ එයාගේ y වෙලාගේ වැඩි මෙයාට වඩා. තේරුණාද? 3x ධන 7ට වඩා මෙයා විශාල වන් ටිකනේ අහන්නේ. එහෙනම් මාපාංග ප්‍රස්ථාරය විශාලයි. මේ ටිකේදී මාක ප්‍රස්ථාරය කුඩායි. මේ ටිකේදී මාපාංග ප්‍රස්ථාරය කුඩා. මෙතනින් එහා පැත්ත. මෙතනින් මෙහා පැත්තේදී මාපාංග ප්‍රස්ථාරය විශාලයි මේ. එයා උඩින් යන්නේ මෙයා පහතට යන්නේ. ඒතකොට මෙයාගේ y කණ්ඩාංකය වැඩි. මෙයාට වඩා. තේරුණාද? එහෙනම් ඒට මේ පැත්තේ තියෙන ටික තමයි අපිට ඕන. ඒ හොයන්නේ කොහමද? ප්‍රස්ථාර දෙක ඡේදන ලක්ෂය ගන්න පුළුවන් ප්‍රස්ථාර දෙක සමාන කිරීමෙන්. මොකද්ද ප්‍රස්ථාර දෙක? මම ඒකට තමයි මාක් කරගන්න කිව්වේ. ඍණ x ධන 1 සමානයි 3x ධන 7යි. ඍණ x ඍණ 1 ඍණ 8යි. 4x x සමානයි ඍණ 2. x සමානයි ඍණ 2. හරි x සමානයි ඍණ 2. එහෙනම් ඍණ 2ට වඩා x වල අගේ පරාසය වෙන්නේ x ඍණ 2ට වඩා අඩුයි. මේ පැත්තටනේ x ඍණ 2ට වඩා අඩු වෙන්න ඕන. x ඍණ 2ට වඩා අඩු වෙන්නයි ඕන. තේරුණාද? මේක තමයි අවසාන බිඳුව. x වල අගේ පරාසයක් නහන්නේ. x ඍණ 2ට වඩා අඩු වෙන්න ඕන. තේරුණාද? හරි හදාගන්න. ඊට වඩා ගොඩක් කියා දෙන්න අමාරුයි. මොකද මේ තීර නොවන නිසා. හරි. බලන්න තුන්වෙනි ගාන අපෙන් අහන්නේ සංකීර්ණ සංඛ්‍යා ගැටලුවක්. හරි සංකීර්ණ සංඛ්‍යා ගැටලුවක් තමයි අහන්නේ තුන්වෙනි ගාන. සංකීර්ණ සංඛ්‍යා ගැටලුවක් තමයි අහන්නේ. තුන්වෙනි ගාන සංකීර්ණ සංඛ්‍යා ගැටලුවක් තමයි අහන්නේ. මොකක්ද තියෙන්නේ? මේ සංකීර්ණ සංඛ්‍යා ගැටලුව වලම මාකින් වල උත්තර බැලුවට ලොකු තේරුමක් නැහැ. හරි. මාකින් වල උත්තර වලට ගොඩක් ගණන් තේරෙන්නේ නැහැ. මේ ගණන් කොහොමදවත් තේරෙනව අඩුයි. හරි. ඒවට ඩිස්කෂන් බලන්නම ඕන. හරි. ආග ඉසෙට් ධන 2. ආග ඉසෙට් ධන 2. ඉසෙට් ධන 1. සමානයි 5 බෙදීම 3. ආග ඉසෙට් ධන 1. කීයද? 5යි 5 බෙදීම 6. 5යි 5 බෙදීම 6. එකම අඳින්න කියන්නේ එකම සටහන අඳින්න කියන්නේ. එහෙනම් කොහොමද අපි අඳින්නේ? ඉසෙට් ධන ඉසෙට් 1. මෙතන ඛණ්ඩාංකෙ මට ගන්න පුළුවන්. කොහොමද? ආග් ඉසෙට් ඉන ඉසෙට් නෝට් ආකාරයට මම මේක හදා ගන්නවා. ඉසෙට් ඉන ඉසෙට් නෝට් ආකාරයට හදා ගන්නවා. ආග් ඉසෙට් ඉන ඉසෙට් නෝට් ආකාරයට හදා ගන්නවා. ඉසෙට් ඉන ඉසෙට් නෝට් වෙනව නම් ආග් ඉසෙට් ඉන ඉසෙට් නෝට් වෙනව නම් මෙහා ඍණ එකක් වෙන්න ඕන. එතකොට මෙතන තියෙන්නේ ඉසෙට් නෝට් සමානයි කීයද? ඉසෙට් නෝට් සමානයි ඍණ 1යි
ධන බිඳුවයි j. කොහොම එකක් තමයි තියෙන්නේ. x ධන i වාගේ z සමාන x ධන i වයිනේ. ඉතින් මම මේක z නෝට් ආකාරයට හදාගත්තා. z නෝට් ආකාරයට හදාගත්තා. එතකොට z නෝට් සමාන ඍණ 1 ධන බිඳුවයි j. මොකද j වල කණ්ඩායම් j වලගේ දීලා නැහැ. නමුත් j වලගේ එතන හැංගිලා තියෙනවා. එහෙනම් ඍණ 1 බිඳුවයි. කණ්ඩායම්කේ වෙන්නේ ඍණ 1 බිඳුවයි. ඍණ 1 බිඳුව. ඍණ 1 බිඳුව. ඍණ 1 මෙතන ගන්න ඍණ 1 බිඳුව. තිරසත් එක්ක අංශක 5 බෙදීම 3ක කෝණයක්. 5 බෙදීම 3ක කෝණයක්. 5 බෙදීම 3ක කෝණයක්. තේරුණාද? 5 බෙදීම 3ක කෝණයක්. අදාළ කණ්ඩායම්කේ තියෙන දේ අපි පොඩි සිදුරක් ආකාරයට තමයි දක්වන්නේ. හරි. මෙතන පොඩි සිදුරක් ආකාරයට තමයි දක්වන්නේ. ඊළඟට මෙයාව එයා ගත්තොත් එයාවත් ඉසෙඩින සෙට් නෝට් ආකාරයට හදා ගන්නවා. ඉසෙඩින සෙට් නෝට්. ඉසෙඩින සෙට් නෝට්. ඉසෙඩින සෙට් නෝට්. මෙයා ඍණ එක කොහොමද තියෙන නම් 1 ධන බිඳුවයි j. 1 ධන බිඳුවයි j. දැන් කණ්ඩායම් ඉසෙට් නෝට් වෙන්නේ 1 ධන බිඳුවයි j. 1 ධන බිඳුවයි j. ඒ කියන්නේ එකේ බිඳුව. එකේ බිඳුව. ඒ කණ්ඩායම් වෙන්නේ එකේ බිඳුව වෙන කණ්ඩායම් කියන එකේ බිඳුව මේ සමාන දුරකින්මයි තියෙන්නේ එකේ බිඳුව. එයා කෝණය වෙන්නේ 5යි 5 බෙදීම 6. ඒකේ කෝණය වෙන්නේ 5යි 5 බෙදීම 6. 5යි 5 බෙදීම 6. ඔන්න ඔය විදිහ එකක් තමයි. 5යි 5 බෙදීම 6. මෙයා 5යි 5 බෙදීම 6 නම් මෙයා කීයද අංශක? අංශක 5 බෙදීම 6. අංශක 5 බෙදීම 6. sorry. අංශක 5 බෙදීම 6. අංශක 5 බෙදීම 6. මෙයා 5 බෙදීම 6යි. මෙයා 5 බෙදීම 3 නම් මෙයා අංශක කීයක් වෙනවද? අංශක 90ක් වෙනවා. ඊම එක මාක් කරගත්තේ ඒක අපිට ඌමනාව වෙනවා. බලන්න මම ඌමනාවට තැන කියන්න. හරි. අපෙන් අහනවා ඊළඟට ඔක තමයි අපිට අඳින්න කියන sorry මෙතන සිදුරක් ඇඳින්න ඕන. ඊට පස්සේ අපෙන් අහනවා සපුරාලන ඉසේ සංකීර්ණ සංඛ්‍යාවකින් නිරූපණය කරන ලක්ෂණේ පතවල දල සටහන ඇඳලා තියෙනවා. හරි. පතවල දල සටහන ඇඳලා තියෙනවා. ඒවා ඡේදන ලක්ෂයේ මගින් නිරූපණය කරන සංකීර්ණ සංඛ්‍යාව. ඡේදනය කරන්නේ කොතනද? ඡේදනය කරන්නේ මෙන්න මෙතන. ඡේදනය කරන්නේ මෙන්න මෙතන. හරි. විවිධාට විවිධාකාරයෙන් හිතන්න පුළුවන්. මම මේක දකිනවා මෙන්න මේ විදියට. හොඳට අහගන්න. හරි. ඔන්න බලන්න මම වෘත්තයක් අඳිනවා. වාට O level දැනුමක් දැන් ඕන වෙනවා. O level නම් මොනවද නේද? O level ඔක්කොම පුළුවන්. ඔක්කොම ගත්තේ. ඒ ගත්ත කට්ටිය මෙතන ඉන්න නැත්තේ. O level නම් මොනවද? හරි. බලන්න O level මොනවද කියලා අපිට දැන් ඕන වෙන විදිහ. මම මේ යන්නේ විස්කම්බේ. කේන්ද්‍රය මෙතන තියෙනවා. මම විස්කම්බේ යන්න. විස්කම්බයක දෙකලවර පරිධිආපාතනය කරන කෝණය කීයක් වෙනවද? විස්කම්බයක දෙකලවර පරිධිආපාතනය කරන කෝණය කීයක් වෙනවද? අංශක 90ක් වෙනවා. ඔන්න O level. මතකයි නම් හොඳයි. හරි මතකයි නම් හොඳයි. හරි. එතන බහුතර හැමෝට වගේ මතක ඇති කියලා නේ. මතකයිනේ? හරි. එහෙනම් විස්කම්බයක දෙකලවර පරිධිආපාතනය කරන කෝණය අංශක 90යි. අංශක 90යි. මම දැන් මේ මොකද්ද කියන්න හදන්නේ? මම දැන් මොකද්ද මේ කියන්න හදන්නේ? මේ දිග කීයද? මෙතන දුර කීයද? 1යි. ඍණ 1 මේ ඍණ 1 මම අහන්නේ දිග 1යි. මෙතන දිග කීයද? 1යි. මෙන්න මේ එක අරය කරගත් මෙයා හරහා යන වෘත්තයක් ඇඳන්න මට පුළුවන්. අර එකක් වන වෘත්තයක් මට අඳින්න පුළුවන්. පැහැදිලි මම කියන එක අර එකක් වන වෘත්තයක් මට අඳින්න පුළුවන්. අඳින්න කියලා නෑ මම අඳිනවා. අඳින්න කියලා නෑ මම අඳිනවා. උත්තේ හරිය පොඩ්ඩක් වෙනස් වෙනවා නේ. අඳින්න කියලා නෑ අඳින්න පුළුවන්. හරි. එතකොට විස්කම්බය වෙන්නේ මෙන්න මෙයා. පැහැදිලිද? විස්කම්බය වෙන්නේ මෙන්න මෙයා. ඒතර කේන්ද්‍රය කො? මෙන්න මෙතන. කේන්ද්‍රය මෙන්න මෙතන. අපෙන් අහන්නේ මෙන්න මේ ඡේදන ලක්ෂයේ සංකීර්ණ සංඛ්‍යාව අහන්න කියලා. ඡේදන ලක්ෂයේ සංකීර්ණ සංඛ්‍යාව. ඡේදන ලක්ෂයේ සංකීර්ණ සංඛ්‍යාව. ඡේදන ලක්ෂයේ සංකීර්ණ සංඛ්‍යාව. මේක Z1 කියලා ගන්න.
ඡේද ලක්ෂ්‍ය සංකීර්ණ සංඛ්‍යා Z1. Z1 වල ඛණ්ඩාංගය හොයාගත්ත නම් වැඩේ හරි නේද? ඔකේ අපහැදිලි. Z1 වල ඛණ්ඩාංගය ගත්ත නම් වැඩේ හරි නේද? ටුක්ටක් පහලින් ලොකුට අඳින්න. Z1 වල ඛණ්ඩාංගය ගත්ත නම් වැඩේ හරි නේද? මේ අර එකයි. මෙන්න මේ ඛණ්ඩාංග දෙක ගත්ත මෙන්න මේ දිගයි මෙන්න මේ දිගයි ගත්ත නම් හරිනේ. ඒකයි මෙන්න මේ උස. Z කියන්නේ මොකක්ද? Z1 කියලාම ගත්තේ Z1 සමාන x ධන iy. x ධන iy කියන්නේ x ඛණ්ඩාංගයයි y ඛණ්ඩාංගය හොයාගත්ත නම් වැඩේ හරි. කියන්නේ x සහ y හොයාගත්ත නම් හරි. x සහ y කියන්නේ ඛණ්ඩාංගය. මේයි ඛණ්ඩාංගය. ඛණ්ඩාංගය ගන්න බැරිද බලන්න මට? ඛණ්ඩාංගය ගන්න බැරිද? හරි. එතකොට ඛණ්ඩාංගය ගන්න මට බැරිද? ඛණ්ඩාංගය ගන්න පුළුවන්. මට මෙන්න මෙතන තියෙන කෝණය හොයාගත්තා නම්. මෙන්න මෙතන තියෙන කෝණය හොයාගත්තා නම් මට ගන්න පුළුවන්. මෙතන තියෙන කෝණය හොයාගත්තා නම්. මෙතන තියෙන කෝණය හොයාගත්තා නම්. හරි. 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 මට කියන්න මේක 5 බෙදීම 3යි නම් මේක 5 බෙදීම 3යිනේ. එක 5 බෙදීම 3යි නම් මම මේ පෙන්න මෙන්න මේ කෝණය කීයද? මේ කෝණය කීයද? 5 බෙදීම 3යි. කොහොමද ගත්තේ? කොහොමද ගත්තේ? ඇයි? මේක 5 බෙදීම 3යි මේක 5 බෙදීම 3යි. මේක දිග කීයද? 1යි. මේ වෘත්තය ආරය මේ. වෘත්තය ආරය. මේක කීයද? මේකත් 1යි. ඒක මොකද්ද? වෘත්තය ආරය මේ. මේ සමස්ත වෘත්තය ආරය. මේ දිගත් 1යි මේ දිගත් 1යි. එහෙනම් සමාන පාද ඉදිරියෙන් තියෙන කෝණමක් වෙනවද? සමාන පාද ඉදිරියෙන් තියෙන කෝණ සමානයි. මේ පාද ඉදිරියෙන් මේ කෝණය මේ පාද ඉදිරියෙන් මේ කෝණය සමානයි. මේ කෝණෙමක් වෙනවද ඉබේම? 5 බෙදීම 3ක් වෙනවා. 60 120යි 120යි 60යි 180යි. අභ්‍යන්තර කෝණය 180යි. 5 බෙදීම 3යි. යා 5 බෙදීම 3යි නම් මේ දිග කීයද? මම ඒක x1 x කියලා දාගන්න මේක y කියලා දාගන්න. x කීයද? x කීයද? එකයි cos 30යි. y කීයද? එකයි sin 30යි. මූල 3 බෙදීම 2යි. භාගයයි. එහෙනම් Z1 කියන්නේ මොකක්ද? x ධන iy මූල 3 බෙදීම 2 ධන i භාගයයි. තේරුණාද? ඔන්න හදාගන්න. තේරුණාද? ඔන්න හදාගන්න. ඊට වඩා ලොකු පැහැදිලි කිරීමක් කරන්න අමාරුයි. එතකොට තීරි එක්ක බව මට කියලා දෙන්න වෙනවා. එච්චර කාලයක් නැහැ. ඔය දක්වා දාගන්න. හරි. ඔය දක්වා දාගන්න. අපි ඊළඟට යමු. හතරවෙනි ගාන. හතරවෙනි ගාන අපෙන් අහලා තියෙන්නේ හතරවෙනි ගාන ද්විපද ප්‍රසාරණය. හතරවෙනි ගාන අපෙන් අහලා තියෙන්නේ ද්විපද ප්‍රසාරණය. ද්විපද ප්‍රසාරණය. ද්විපද ප්‍රසාරණය. ඒකේ ටිකක් හොඳ ගානක් තමයි අහලා තියෙන්නේ. බලන්න. 4 2 ධන 3 බෙදීම x 2 ධන 3 බෙදීම x 1 ධන x වල n 1 ධන x වල n 1 ධන x වල n
ප්‍රසාරණය xn ඍණ 2 සංගුණකය 120යිලු xn ඍණ 2 සංගුණකේ 120 අරන n හියගේ සොයන්නලු n හියගේ සොයන්න හරි n හියගේ සොයන්න මෙතනදී tr ධන එකට ප්‍රකාශන එල්ල හදන්න අමාරුයි මෙතන tr ධන එකට ප්‍රකාශන එල්ල හදන්න අමාරුයි ඒක නිසා අපි ගාණෙන් අහලා තියෙන විදිහට උත්තරය හදා ගන්නවා අපෙන් අහලා තියෙන xn ඍණ 2 සංගුණකය සමාන 120යි ඊළඟ xn ඍණ 2 සංගුණ කියන අවස්ථා දෙක අපි හඳුනා ගන්නවා අවස්ථාවන් හඳුනා ගන්නවා මෙතනදී x සමාන xn ඍණ 2 හි සංගුණකය එන අවස්ථා දෙකයි තියෙන්නේ මම පොඩ x ධන 1 n වල ප්‍රසාරණ ලියලා පෙන්නන්න ඒ ප්‍රසාරණ ලියලා පෙන්නන්න 2 ධන 3 බෙදීම x හොඳට අහගන්න ලියන්න එපා කවුරුවත් 1 ධන x වල එන ප්‍රසාරණය කොහොමද ගන්නෙ nc බිඳුව x වල බිඳුව nc1 x වල n nc1 x වල 1 nc2 x වල 2 ncn x වල n පැහැදිලි ncn x වල n එහෙනම් මෙතන nc බිඳුව x වල බිඳුව nc1 x වල 1 nc1 x වල 1 අපි හදා ගන්න ඕනේ xn ඍණ 2ක් xn ඍණ 2ක් xn ඍණ 2ක් තමයි හදා ගන්න ඕනේ 2 ධන 3 බෙදීම x 2 ධන 3 බෙදීම x හරි ඊට පස්සේ මම ලියනවා nc n ඍණ 2 x වල n ඍණ 2 nc n ඍණ 2 x වල n ඍණ 2 ආයෙත් මම ලියනවා ඊට කලින් මම ලියනවා nc n ඍණ 1 x වල n ඍණ 1 ධන nc n ඍණ 2 x වල n ඍණ 2 මේක අනිත් පැත්තෙන් එනවනේ n ඍණ 2ට පස්සේනේ 1 හරි ඊට පස්සේ තියෙන්නේ කවුද ncn x වල ncn x වල ncn x වල වීඩියෝ නවත්තලා තියාගන්න වෙලා මදියා හොඳේ ncn x වල හරිද ප්‍රසාරණේ nc බිඳුව x වල බිඳුව nc1 x වල 1 ඊට පස්සේ nc n ඍණ 2 x වල n ඍණ 2 ඊට පස්සේ තියෙන්නේ එකක් අඩු එක්කෙනා මේ ncn x වල n ඊට එකක් අඩු එක්කෙනා nc n ඍණ 1 x වල n ඍණ 1 ඊට එකක් අඩු එක්කෙනා nc n ඍණ 2 x වල n ඍණ 2 හරි දැන් මේ එක එක්කෙනා ප්‍රසාරණය කරනවා මේ මම ඔක්කොම ප්‍රසාරණය කරන්න යන්නේ මම ප්‍රසාරණය කරන්න අවශ්‍ය දෙන්න විතරයි මම ප්‍රසාරණය කරනවා මෙයා වැඩි කරනවා මෙයා 2 ධන 3 බෙදීම x වැඩි වෙන්න ඕන nc n ඍණ 2යි x n ඍණ 2යි ඔයාට මේකච්චර ලියන්න අවශ්‍ය නැහැ මොකද මේක එඩි ප්‍රශ්න අහන එකක් නේ මේ ඔක්කොම ලියන්න අවශ්‍ය නැවට මනෝමෙන් මෙතනින් අරන් එකපාරම දා ගන්නත් පුළුවන් මම මෙතන පැහැදිලි කිරීමක් කරන ඒ නිසා මම ටිකක් දිගට ලියනවා 2 ධන 3 බෙදීම x nc n ඍණ 1 x වල n ඍණ 1 මෙයා වැඩි කරා මෙයාගෙන් මෙයා වැඩි කළා මෙයාගෙන් මේ දෙන්නව තමයි වැඩි කළේ හරි තේරුණා නේද හරි මොකද අපි මුලින් තව වරහන් ගණක් ඇතුලේ ප්‍රකාශනයක් තිබුණා නිකම් මේක දැන් x වල ප්‍රසාරණය නෙමෙයි තිබුණේ තේරුණා හරි දැන් බලන්න 2යි n c n ඍණ 2යි ධන c n ඍණ 2යි x n ඍණ 2යි ධන 3 බෙදීම x n ඍණ 2යි x n ඍණ 2 2යි ධන 2යි මෙයාගේ වැඩි කළා මෙයාගේ වැඩි කළා මෙයාගේ වැඩි කරා 2යි n වතාවක් n ඍණ 1යි x n ඍණ 1යි ධන 3 බෙදීම x 3 බෙදීම x 3 බෙදීම x nc n ඍණ 1යි x n ඍණ 1යි මෙතනින් බලන්න එනවාද කියලා x n ඍණ 2ේ සංගුණකයක් ඔව් මේ තියෙන්නේ ඊට පස්සේ මෙතනින් එන්නේ නැහැ මෙතනින් 2යි n වතාවක් c n ඍණ 1 x n ඍණ 1 එතනින් එන්නේ නැහැ මෙතනින් එනවාද බලන්න 3 බෙදීම x මේ x එක උඩට ගෙනිච්චොත් මොකද වෙන්නේ x වල ඍණ 1
x වල ඍණ 1යි. මම ඒක එකපාරම ලියන්න 3 බෙදීම x උඩ ගෙනිච්චුවාම x වල ඍණ 1. ax වල ඍණ 1යි 3යි nc n ඍණ 1යි x වල n ඍණ 2 බවට පත් වෙනවා. එහෙනම් මෙතනත් එකක් එනවා. ඔන්න x වල n ඍණ 2ේ සංගුණක 2. වෙන කිසිම අවස්ථාවකදී x n ඍණ 2ේ සංගුණකයක් ලැබෙන්නේ නැහැ. ඔය ඕනම් බලන්න x n ඍණ 2ේ කිසිම අවස්ථාවක වෙන සංගුණකයක් එන්නේ නැහැ. මේකේ සහ මේ අවස්ථා දෙකේ විතරයි එන්නේ. එතකොට මේ x n ඍණ 2ේ සංගුණකය කීයක් කියලා කිව්වද? 120ක් කියලා කිව්වා. 2යි nc n ඍණ 2. 3යි nc n ඍණ 1යි x කියන්නේ නැහැ. සංගුණකයේ සමාන 120. nc n ඍණ 2යි ධන 3යි nc n ඍණ 1යි 120. අපෙන් අහන්නේ මොකද කරන්නේ? ප්‍රසාරණය කරමුනේ. 2යි ක්‍රමාරෝපිත n ක්‍රමාරෝපිත n ඍණ 2යි ක්‍රමාරෝපිත n ඍණ n 2 කියන්නේ දෙකේ ක්‍රමාරෝපිතය. ධන 3 වතාවක් ක්‍රමාරෝපිත n ඍණ 1 ක්‍රමාරෝපිතය n ඍණ n 1 ක්‍රමාරෝපිතය 120. n ලියන්න පුළුවන් මට n වතාවක් n ඍණ 1 වතාවක් n ඍණ 2 ක්‍රමාරෝපිත n ඍණ 2 ක්‍රමාරෝපිත 2 1 ක්‍රමාරෝපිත 2 කියන්නේ මොකක්ද? එක වතාවක් 2 ක්‍රමාරෝපිත 2 කියන්නේ එකේ සැරේම සංඛ්‍යාව දක්වා ගුණිතයන් තමයි ක්‍රමාරෝපිත කියලා කියන්නේ. 3යි n වතාවක් n ඍණ 1 ක්‍රමාරෝපිත. යට n ඍණ 1 ක්‍රමාරෝපිත. 1 ක්‍රමාරෝපිත 120. n ඍණ 1 ක්‍රමාරෝපිතයට මෙයා සුළු වෙනවා. මෙයාට මෙයා සුළු වෙනවා. දෙකට දෙකක් සුළු වෙනවා. එතකොට එනවා n වර්ගය ඍණ n ධන 3i n 120. 3n සමාන 120. 3n සමාන 120. n වර්ගය ඍණ n නම් n වර්ගය ධන 2i n ඍණ 120. කීයද 120 වෙන්නේ? 10 වරක් 2යි. 10 වරක් 2යි. n ධන 10යි ගුණ කරපුවාම 120ක් හැදෙන්න ඕන 12ක් 2යි හරි. ගුණ කරපුවාම 120ක් හැදෙන්න ඕන n ඍණ 2. n ඍණ 2යි. n ධන නිකලයක් කියලා තියෙනවා. දැන් මුලින්ම කියලා තියෙන්නේ. අපිව වැඩි සැලකිලිමත් වෙන්නේ නැහැ. නමුත් අවසානයේදී අපිට ඒක සමහර අවස්ථාවල අපිට ඕන වෙනවා. මුලින් දාලා තියෙන n වල ගැන හඳුන්වලා දීලා තියෙනවා වැඩි උනලා ළමයි බලන්නේ නැහැ. n ධන නිකලයක් කියලා අපිට කියලා තියෙනවා. එතකොට n සමානයි ඍණ 12යි n සමානයි 2යි. n ධන නිකලයක් බැවි. n සමානයි 2යි. තේරුණා? n සමානයි 2යි. මම හිතනවා පැහැදිලි ඇති කියලා. හරි. දාගන්න. ටිකක් සංකීර්ණ මේක අහලා තිබුණා. හරි. ඊළඟට ලිමිට්ස්. මෙතනින් හදන්නද? වීඩියෝ නවත්තලා දාගන්න හොඳයි. මෙතනින් පස්සේ හදන්න. පහ. ලිමිට් එක x වලින් ඉඳන් බිඳුව දක්වා tan වර්ගය 2x x වතාවක් 1 ඍණ
ඕක තමයි තියෙන්නේ. උත්තරයක් දීලා තියෙනවා ඍණ 8යි කියලා. වර්ගමූලයක් આવොත් මොකද කරන්නේ? වර්ගමූලයේ කැපිලා යන්නේ එයාගේ ප්‍රතිපදයෙන් වැඩි කරන්න ඕන. හරි. ඒක සරල දේවල්. 1 ධන 1 ධන x 1 ධන 1 ධන x x වතාවක් 1 ඍණ 1 ධන x 1 ධන 1 ධන x වල වර්ගමූලය කියන්නේ මොකක්ද? 1 ඍණ 1 ධන x 1 ඍණ 1 ධන x 1 ඍණ 1 ධන x උඩ තියෙනවා හැමම 1 ධන 1 ධන x වල වර්ගමූලය. මෙතනින් එනවා ලිමිට් එක tan වර්ගය මම tan වර්ග x කියලා ලියා ගන්නම්. tan වර්ග 2x නේ තියෙන්නේ. tan වර්ග 2x කියලා ලියා ගන්නම් sin වර්ගය 2x බෙදීම cos වර්ගය 2x කියලා. 1 යට එකට එක කැපෙනවා. එකට එක කැපෙනවා මෙතන ඉතුරු වෙනවා x වර්ගයක්. ඍණ x වර්ගයක් නේ. ඍණ x වර්ගයක් ඉතුරු වෙනවා. ඍණ x එකක් නේ තියෙන්නේ. ඍණ x වතාවක් x කියන ඍණ x වල වර්ගය. උඩ තියෙනවා කවුද? 1 ධන 1 ධන x වල වර්ගමූලය. 1 ධන 1 ධන x වල වර්ගමූලය. ඊළඟට මොකද අපි කරන්නේ sin x හරි x આવොත් 1යි කියලා උත්තර ලියන්න පුළුවන්. sin x හරි x කියලා આવොතින් උත්තරේ 1යි කියලා ලියන්න පුළුවන්. මම මේ විදිහට හදා ගන්නවා ප්‍රකාශනය. ඍණ එක තියා ගන්නවා මේ විදිහට sin වර්ගය 2x බෙදීම x වල වර්ගය. තාවක් 1 යට cos වර්ගය x 1 ධන x වල වර්ගමූලය. හරිද? මේ ටික හරි නේද? මෙතනින් පස්සේ මෙතෙන්ද ගත්තා හොඳයි. ඍණ එක පිටතට ගන්න. ඍණ එක මම පිටතට ගත්තා. sin වර්ගය මොකක්ද එළියුවේ? අනිවා තේරුම් ගන්න පුළුවන් එක ඍණ එක එළියෙන් ගත්තා. අපිට sin x හරි x තිබුණොත් හදන්න පුළුවන්. මම sin 2x හරි 2x එක ලියාගත්තා. වර්ගයේ පිටතට ගත්තා. නමුත් දෙකේ ඉලක්කමක් යට තිබුණේ නැහැ. දෙකේ ඉලක්කමක් ලියාගෙන දෙකේ ඉලක්කම කැපිලා යන විදිහට 4ක් දැම්මේ. 4ක් දැම්මේ. මොකද වර්ගයක් ඇතුළේ දෙකක් තියෙන එක එළියට එනකොට 4ක් බාටපත් වෙනවා. මෙතන 4 තමයි තියෙන්නේ. එළියට ගත්තොත් 4 තියෙන්නේ. ඒ 4 කැපෙන්නේ මම උඩින් 4ක් දැම්මා. හරි 4ක් දැම්මා. ඊට පස්සේ වෙන වෙනම අනිත් ඒවාටත් ලිමිට් එක දානවා. ගුණිතයක් නැතිනේ වෙන වෙනම ගුණිතය දාන්න පුළුවන්. 1 යට cos වර්ගය x ලිමිට් එක 1 ධන 1 ධන x වල වර්ගමූලය. මේක කීයද? 1යි. එහෙනම් මෙතනින් එනවා ඍණ 4ක්. අනිත් ඒවාට අගය ආදේශ කරන්න. cos බිඳුව 1යි. මෙතනින් එනවා 1 ධන 1යි. උත්තර එනවා ඍණ 8යි කියලා. උත්තර එනවා ඍණ 8යි. මේක 2යිනේ. දෙවරක් 4 ඍණ 8යි. දෙවරක් ඍණ 4 ඍණ 8යි. දාගන්න. ඒක නම් මම හිතන්නේ ලොකු අමාරුවක් ඇති කියලා. ඔය ලිමිට්ස් ඉතින් හැමදාම අහන්න. ඊළඟට මම හදන්නම්
6 වෙනි ගාන තීරි වල යම් අඩුපාඩු තියෙන ළමයි ඉන්නවනම් තීරි වල යම් අඩුපාඩු තියෙන ළමයි ඉන්නවනම් මේකට WhatsApp message එකක් දාන්න. හරි 0.7යි 570යි 69යි 94 570යි 69යි 94 තීරි වල යම් අඩුපාඩු ළමයි ඉන්නවනම් මේ වෙනකොටත් තීරි වල යම් අඩුපාඩු ළමයි ඉන්නවනම් මේ නම්බරේ WhatsApp message එකක් දාන්න. ඔයාලට තියෙන තීරි වල අඩුපාඩු ටික කියලා. හරි මේකට WhatsApp message එකක් දාන්න. හරි නේද? තීරි යම් අඩුපාඩු තියෙන ළමයි ඉන්නවනම් මේක පැහැදිලිව මිඩවලා හිමීට කියලා දෙන්න හොඳේ. මෙච්චර දැන් මේක වේගින් කියලා දෙන්නේ මම මෙතනදි යම් තීරි කරන්න කියලා දුන්නා. නමුත් ගොඩක් කියන්න අමාරු වෙලා වෙන නිසා ලොකු පේපර් එකක් නේ. ඒක නිසා මේ යම් අඩුපාඩු තියෙන ළමයි නම් මේකට WhatsApp message එකක් දාන්න. 0.78යි 570යි 69යි 94 හරි y සමාන 2x සරල රේඛාවෙන් හා y සමානයි x වර්ගයේ වක්‍රයෙන් ආවෘත ප්‍රදේශයේ වර්ගඵලය සොයන්න. ආවෘත ප්‍රදේශයේ වර්ගඵලය සොයන්න. හරි ආවෘත ප්‍රදේශයේ වර්ගඵලය සොයන්න. හරි කීවෙනි එකද 6 වෙනි ගාන y සමාන 2x ඕන කෙනෙක් දන්න y සමාන 2x අඳින්න. y සමාන 2x y සමාන x වර්ගය අඳින්න කොහොමද? y සමාන x වර්ගයේ ප්‍රස්ථාන සමහරට ඔයගොල්ලෝ ෆිසික්ස් වලදී නිකම්ම මතකෙන් අඳින්න පුරුදු වෙලා ඇති. හරිද? මතකෙන් අඳින්න පුරුදු වෙලා ඇති. හරි. මතකෙන් අඳිනව නෙමෙයි අපි මැත්ස් වලදී නම් තර්කානුකූලව ගොඩනගන නිසා මෙහෙමයි y සමාන x වර්ගයේ ප්‍රස්ථානය අඳින්නේ. මොකද කරන්නේ? y සමාන බිඳුවට x වලගේ හොයනවා, x සමාන බිඳුවට y වලගේ හොයනවා. x සමානයි ධනානන්තයේදී සහ ඍණානන්තයේදී y යන්නේ මොන අනන්තයේද කියලා බලනවා. y සමාන බිඳුව විට x බිඳුවයි x සමානයි බිඳුව විට y බිඳුවයි x ධනානන්තයේ විට මොකද වෙන්නේ? ආසන්න කිරීමක් විදියට x වලට ධනානන්තය දානවා. ඊළඟ ඉන්නේ ධනානන්තේ y x වල ඍණානන්තයේ විට x ඍණානන්තයේ විට x ධනානන්තයේ සහ ඍණානන්තයේ යොදනවා. ඍණානන්තයේ වර්ගය සමාන කිරීම දාන්න බෑ මට. මොකද අනන්තයට සීමා කියන්නේ අනන්තය කියන තැනක් අපිට සංඛ්‍යා රේඛාව මාක් කරන්න බෑ. ඒක නිසා ආසන්න කිරීමක් විදියට දාන්නේ. ඒක දැනගන්න ඕන. සමාන කිරීම දැම්මොත් වැරදි. අනන්තයේ වර්ගය. ඍණානන්තයට ගියත් ධනානන්තයට ගියත් x යන්නේ y යන්නේ ධනානන්තයටමයි. කණ්ඩායම දෙකේ බිඳුවට ආවේ හරි දෙපැත්තෙදිම ධනානන්තයට තමයි යන්නේ. දෙපැත්තෙදිම ධනානන්තයට තමයි යන්නේ. ඍණානන්තය නම් මේ පැත්ත. ධනානන්තය නම් මේ පැත්ත. අපිට මේක ඇල කරලා ගත්තත් කමන්නේ මංග. ඔහොම වෙන විදියට. හරි. තේරෙනව නේද? මේ දින y සමාන x වර්ගයේ ප්‍රස්ථාරය. හැම එකක්ම අවබෝධයෙන් ගන්න. ඒතකොට ගොඩක් ලේසි. නිකන් කඩපාඩමින් අඳින්න එපා. හරි. ඊළඟට අපිට මොකක්ද කියන්නේ? මේ ප්‍රස්ථාර දෙකේ ආවෘත ප්‍රදේශ කියන්නේ ඡේදන ලක්ෂය. කියන්නේ ආවෘත ප්‍රදේශ කියන්නේ වක්‍ර වෙච්ච, වට වෙච්ච ප්‍රදේශයේ වර්ගඵලය. කොහොමද ওই ටික තියෙන්නේ? ඔන්න ওই ටික තමයි වක්‍ර වෙච්ච ප්‍රදේශයේ වර්ගඵලය. කොහොමද වර්ගඵලයක් පරිමාවක් වෙන්නේ? වර්ගඵල පරිමාව අහන්න ඔයගොල්ලෝ දන්නවා. වර්ගඵලයන් නම් අනුකල y dx වර්ගඵලය a අනුකල y dx a සිට b දක්වා පරිමාව කොහොමද? මතක ඇති කට්ටිය බලන්න v සමානයි a සිට b දක්වා 5y වර්ගයේ dx. මොන එකත් මතක් කර. දෙක මතක්. අපි මෙතෙන්දී අහන්නේ වර්ගඵලය විතරයි. අනුකල y dx අනුකල y dx
අනුකල y dx දාමු. මේක අමතරව මේක කියව හොඳේ. a සිට b දක්වා කී සිට k දක්වා බිඳුවේ සිට a දක්වා තමයි සීමාවේ දෙන්න ඕනේ. බිඳුව සිට a දක්වා තමයි සීමාවේ දෙන්න ඕනේ. බිඳුවේ සිට a කොහොමද ගන්න? ප්‍රස්ථාර දෙක ඡේදන ලක්ෂ්‍ය කණ්ඩායම් වලින් තමයි ප්‍රස්ථාර දෙකක් සමාන කිරීමෙන් ඡේදන ලක්ෂ්‍ය කණ්ඩායම් ගන්න පුළුවන්. ඒතර a සෙවීම x වර්ගය සමානයි 2x. x වර්ගය ඍණ 2x සමානයි බිඳුව. x එකක් පිටතට ගන්නම් x 2 සමානයි බිඳුව. x සමාන බිඳුව x සමාන 2. හරිනේ. මෙතෙන් ඡේදනය වෙනවා මෙතෙන් ඡේදනය වෙනවා. x සමාන බිඳුව සහ x සමාන 2. දැන් a සමාන කියලා 2යි. තේරුණා නේද? හරි. හරි. මෙතන මෙතන x වලගයක් දන්නවා මෙතන x වලගයක් දන්නවා. හැබැයි දැන් ප්‍රස්ථාරයේ වර්ගඵලය ගන්න කොහොමද? අපිට මෙතන ප්‍රස්ථාරයේ වර්ගඵලය කියලා ලැබෙන්නේ මොකක්ද? ප්‍රස්ථාරයේ වර්ගඵලය කියලා ලැබෙන්නේ මොකක්ද? බිඳුවේ සිට a දක්වා දෙන සියලු වර්ගඵල. දැන් තේරෙන්නේ නැතුවද ගොඩක් අයට? ආයෙ ගොඩක් ඇඳලා පෙන්නන්න. මේ ගොඩක් අය වරද්ද ගන්නවා කොහොමද මෙතන මොකක්ද අනුකලනය කරන්න කියලා. නිකන් සමහර කට්ටිය මේ x වර්ගය 2x අනුකලනය කරලා දාලා තිබ්බා. එහෙම නැත්නම් x වර්ගය අනුකලනය කරලා දානවා. වැරදි. මෙන් අහන්නේ මොකක්ද? බිඳුවේ සිට a දක්වා අනුකලනය කරන්න කියලා ලැබුණොත් බිඳුව සිට a දක්වා කියලා අනුකලනය කරන්න කියලා ලැබුණොත් අනුකල දෙක දක්වා බිඳුව සිට 2 දක්වා ඔය අනුකලනය කරොත් x වර්ගයේ dx ඔයාලට ලැබෙන්නේ මෙන්න මේ කොටසේ වර්ගඵලය. තේරෙනවද කියන්නේ? මෙන්න මේ කොටසේ වර්ගඵලය. ඊළඟට ඔයාලට තියෙන්නේ අනුකල බිඳුවේ සිට 2 දක්වා 2x අනුකලනය කරොත් ඔයාලට ලැබෙන්නේ කොයි ටිකද? ඔයාලට ලැබෙන්නේ මෙන්න මේ ටික. පැහැදිලි කීප එක පැහැදිලිද මන්ද? 2x සිට ඔයාලට ලැබෙන්නේ මෙන්න මේ බිඳුවට 2x දක්වා 2 දක්වා දෙන පහළ දෙන සියලුම වර්ගඵල. අපිට එකක්වත් නෙමෙයි ඕන. අපිට ඕන මෙන්න මේ චූටි ටික විතරයි. මෙන්න මේ ටික විතරයි අපිට ඕන. නෑ ඒ ටික ලැබෙන්නම් මක් වෙන්න ඕන? මෙන්න මේ 2x ගේ වර්ගඵලයෙන් x වර්ගයේ වර්ගඵලය අඩු වුණාට පස්සේ තමයි මේ ටික ලැබෙන්නේ. තේරුණාද කීප එක? එහෙනම් එන්න ඕන. අනුකල බිඳුවෙන් 2 දක්වා 2x dx ඍණ බිඳුව ඉඳලා 2 දක්වා x වර්ගයේ dx. තේරුණාද? ඕක අඩු කළායින් පස්සේ තමයි මෙන්න මේ කියන පුංචි කොටස එන්නේ. නැතුව 2x අනුකලනය කරලා ලැබුණොත් මේ සමස්ත පහළ කොටසම එන්නේ. x වර්ගය අනුකලනය කරොත් වක්ක කොටසෙන් පහළ ටික තමයි එන්නේ. හැබැයි ඒකෙන් මේක අඩු කළොත් මේ පුංචි කොටස ගන්න පුළුවන්. තේරුණා නේද? හරි. ඔය උත්තර පත්‍ර බැලුවට තේරෙන්නේ නැහැ. හරි. හරි. දැන් බිඳුව සිට 2 දක්වා 2x අනුකලනය කරොත් එනවා 2යි එකපාරම දානන්නේ. වෙලා වෙනවනේ. දෙක බෙදීම 2යි. සීමාව බිඳුව 2 දක්වා. ඊළඟට ඍණ x ඝනය බෙදීම 3 බිඳුව 2 දක්වා. උඩ සීමාවෙන් අර සීමාව දැම්මොත් 4 බෙදීම 2 ඍණ බිඳුව ඍණ ඝනයනේ තියෙන්නේ. දෙකේ ඝනය කියන්නේ 8යි. 8 බෙදීම 3 8 බෙදීම 3 ඍණ බිඳුව. බිඳුවගේ උඩත් සීමාවට සීමාව. බිඳුව දැම්මොත් එන්නේ උත්තරේ බිඳුව. එහෙනම් 2 ඍණ 8 බෙදීම 3. 3 ගණන් 2යි ඍණ 2 බෙදීම 3ක් තමයි වර්ගඵලය. ඍණ 2 බෙදීම 3ක් තමයි උත්තරයට එන්නේ. ඉස්සක් වුණාද? වැරදිනේ. මෙතන දෙකක් තියෙනවනේ. ඒතර මෙතන 4 වෙන්න ඕන. 12 ඍණ 8 බෙදීම 3. කියන්නේ 4 බෙදීම 3 තමයි වර්ගය කියලා දැම්මත් ප්‍රශ්නයක් නෑ. දැන් දෙකෙන් වැඩි වෙන්න ඕන. 4 බෙදීම 2 කියන්නේ 2යි. දෙවරක් 2 4යි. 4 ඍණ 8 බෙදීම 3. තේරුණාද? හදාගන්න.
ටිකක් සංකීර්ණ පියවර ටිකක් තිබුණානේ. ඔව්. ඊට 14 පේපරේ චුට්ටක් විතර අමාරු වුණා. හරි. ඊළඟට 7 ඉවල t ඉවල ඍණ t y සමාන ඉවල t ඉවල ඍණ t x සමාන ඉවල t ඍණ t මම ගන්න dx dt මෙතන කියනවා ඉවල t ඍණ එකේ වැඩි වෙනවා. ඊට පස්සේ x y සමාන ඉවල t ඍණ ඉවල ඍණ t නේ. ඍණ ඉවල t ඍණ t එනවා. එතකොට ඉවල t ම තමයි dy dt ඉවල ඍණ t ඍණ එකකින් වැඩි වෙන්න ඕන. එතකොට මේක ධන වෙනවා. ඉවල ඍණ t. මෙතන ඉවල t ඍණ ඉවල ඍණ t. හරි නේද? හරි. මේ ටික මකන්නම්. පාරාමිතියක් ඇසුරෙන් x සහ y දුන්නොත් ඒ දෙක අවකලනය කරලා dx dt සහ dy dt සොයනවා. dy dx කියලා කියන්නේ මොකද්ද? dy dt වතාවක් dt dx. එහෙනම් dy dx කියන්නේ dy dt වතාවක් dt dx. sorry sound වැඩි වෙනවා. ඊළඟට dy dt කියලා කියන්නේ ඉවල t ධන ඉවල ඍණ t බෙදීම dt dx නේ. dt dx එකක් අපි හොයලා නැහැ. dx dt හොයක් හොයලා තියෙන්නේ. මේක උඩයට මාරු කරපුවාම يعني එකයට dx dt සමානයි dt dx හොඳයි. එතකොට එකයට dx dt කියන්නේ dt dx. මේක යටට එනවා. ඉවල t ඍණ හරි. ඔක තමයි dy dx. ඊට අපෙන් අහනවා t සමාන ln දෙකට අනුරූපව c මත ලක්ෂයකදී ස්පර්ශ රේඛාවේ සමීකරණය t සමාන ln 2යිලු. t සමාන ln 2යිලු. t සමාන ln 2 නම් අපි dy dx y සහ x කණ්ඩායම හොයාගන්න ඕන. t සමානයි ln 2යි. ln 2යි. එහෙනම් x සමානයි e වල
ln 2 ධන e වල ඍණ ln 2යි. e වල ඍණ ln 2යි. හරි e වල ඍණ ln 2යි. x e ln 2 කියන දෙකයි ධන 1යට e වල ln 2යි. x සමානයි 2 ධන භාගයයි. x සමානයි එනවා 2 2 4 5 බෙදීම 2යි. ඔය විදිහට y ගන්නවා y සමානයි e වල ln 2 ඍණ e වල ඍණ t 2 e වල ඍණ t. ඔර එනවා මෙතනින් e වල ඍණ t කියන්නේ e වල ln 2. 2යි ඍණ 1යට e වල ln 2යි. 2 ඍණ භාගයයි. 2 2 4යි 4 එකක් 3 බෙදීම 2. 4 එකක් 3 බෙදීම 2. හරි. 4 එකක් 3 බෙදීම 2. 4 එකක් 3 බෙදීම 2. ඊළඟට dy dx වුණත් ඕනේ. dy dx. dy dx. හරි. dy dx. හරි. dy dx. dy dx වල අපි ගත්ත ප්‍රකාශන et ධන e වල ඍණ t. et ධන e වල ඍණ t කියන්නේ et ධන et ධන e වල ඍණ t කියලා කියන්නේ et ධන e වල ඍණ t. et ධන e වල ඍණ t. dx වල dt කියන්නේ et dy වල dt. et ධන e වල ඍණ t කියන්නේ මේ උත්තරේ. පහ බෙදීම 2. ඔන්න බලන්න ඕනේ. පහ බෙදීම 2. ඊළඟට et ඍණ e වල ඍණ t. et ඍණ e වල ඍණ t කියන්නේ උත්තරය ආවේ 3 බෙදීම 2. 3 බෙදීම 2යි 5 බෙදීම 3. එහෙනම් y ඍණ y dash සමාන m වාරයක් x ඍණ x dash. x ඍණ x dash හරි. x ඍණ x dash අපිට වෙන්නන්න තිබුණ උත්තරයක් දුන්නා. 5x ඍණ 3y ඍණ 8. 5x ඍණ 3y ඍණ 8. දැන් y ඍණ y dash ස්පර්ශකයේ සමීකරණය. ස්පර්ශකයේ සමීකරණ. බැරි වෙලා හරි ඔයගේ අභිලම්බයේ සමීකරණය වල මොකද කරන්නේ? මේ අනුක්‍රමණය අභිලම්බය කියන්නේ ස්පර්ශකයේ ලම්බක අනුක්‍රමණය. එතකොට ලම්බක අනුක්‍රමණය ගන්න ඕන නම් අනුක්‍රම දෙකේ ගුණිතය මොකක් වෙනවද? රේඛාදිග අනුක්‍රම දෙකේ ගුණිතය අනුක්‍රමණ දෙකේ ගුණිතය ඍණ එකක් වෙන්න ඕන. m එක වතාවක් m2 සමානයි ඍණ 1. එහුවනම් ඍණ එකක් වෙන්න ඕන. අභිලම්බය අනුක්‍රමණය හොරන. දැන් කෙලින්ම ස්පර්ශක නිසා ගැටලුවක් නැහැ. හරි. දැන් y වල 3 බෙදීම 2යි m වලව 5 බෙදීම 3යි x ඍණ 5 බෙදීම 2යි. ඔය සුළු කරලා ගන්න. එතකොට උත්තරේ එවි. ඔය කියන උත්තරේ 5x ඍණ 3y ඍණ 8 සමානයි 0. හරි. ඔය කියන උත්තරේ එවි. ඔය කියන උත්තරේ එවි. දාගන්න. ඔය කියන උත්තරේ එවි. හරි. මම ඊළඟට හදනවා 8 වෙනි ගාන. වෙලා අවශ්‍ය කට්ටිය වීඩියෝ නවත්තලා දාගන්න. හරි. වෙලා අවශ්‍ය කට්ටිය වීඩියෝ නවත්තලා දාගන්න. හරි. 8 වෙනි ගාන අපිට කියනවා බලන්න.
ලැම්ඩා තාත්වික සංඛ්‍යාව. R කියන්නේ තාත්වික සංඛ්‍යාවක්. ලැම්ඩා අසමානයි ධන හෝ ඍණ කියයි ගන්නෙමු. කණ්ඩායම අක්ෂ හා එක දෙන ලැම්ඩා x ඍණ දෙක වතාවක් එකන ලැම්ඩා y ඍණ දෙක වතාවක් එකන ලැම්ඩා සමාන බිඳුව සරල රේඛාව මගින් ආවෘත ප්‍රදේශයේ වර්ගඵලය වර්ගයක 4ක් කියලා දීලා තියෙනවා ලැම්ඩා හොයන්නලු. හරි. පොඩක් ඉතින් රස කරලා දීලා තියෙනවා. සරල රේඛා අණ්ඩාක්ෂ වලින් ඇඳගමු. දීලා තියෙනවා එක ධන ටිකක් දොකු සමි මේ ප්‍රස්ථාරය කලින් දීලා තියෙනවා. මොකද කරන්නේ x සමාන අණ්ඩාංග දෙයක් ඕනේ. ඒ නිසා x සමාන බිඳුවට y සමාන x සමාන බිඳුව වුණාට පස්සේ y එනවා. කියන දෙක වතාවක් කරින ලැම්ඩා y සමානයි ඍණ 2යි එක ඍණ ලැම්ඩා සමානයි බිඳුව. ඍණ 2යි එක ඍණ ලැම්ඩා y සමානයි දෙක වතාවක් එක ඍණ ලැම්ඩා එක ඍණ ලැම්ඩා එක ඍණ ලැම්ඩා කැපිලා යනවා. දෙකට දෙකක් සුළු වෙනවා. ලැම්ඩා වලට y වලට එනවා ඍණ එකක් එනවා. y එනවා ඍණ එක. එහෙනම් බිඳුවේ ඍණ 1. ඊළඟට y සමාන බිඳුවට x වෙනවා. ඒක තමයි ලේසිම විදිය. හරි. 1 2 3 දාන්න වල ලේසි එකටක් ගාලා උත්තර එනවා. x සමාන බිඳුවට y සොයනවා. බිඳුවේ ඍණ 1. බිඳුවේ ඍණ 1. එතන එකක් තියෙනවා. ඊළඟට y සමාන බිඳුවට y බිඳුවක් වුණොත් එක දෙන ලැම්ඩා x එක දෙන ලැම්ඩා x ඍණ 1 ඍණ ලැම්ඩා සමානයි බිඳුව. එක ධන පුරාවනේ ප්‍රශ්නයක් නෑ. එහෙනම් y බිඳුවක් කරනකොට x එනවා දෙක වතාවක් එක ඍණ ලැම්ඩා බෙදීම එක ධන ලැම්ඩා එක ධන ලැම්ඩා. ඔය තියෙන x වල කණ්ඩායමක. එහෙනම් ප්‍රස්ථාරය වෙන්නේ මොකක්ද? ඔන්න ප්‍රස්ථාරය. හරි. ප්‍රස්ථාරය මාක් කරගන්න දීලා තියෙන්නේ එක ධන ලැම්ඩා x ඍණ 2යි එක ඍණ ලැම්ඩා y ඍණ දෙක වතාවක් එක ඍණ ලැම්ඩා දෙක වතාවක් එක ඍණ ලැම්ඩා. හරි. දෙක වතාවක් එක ඍණ ලැම්ඩා. හරිද? දැන් අපිට ප්‍රස්ථාරයේ වර්ගඵලය ගන්න පුළුවන් කොහොමද? ඒ කියන්නේ ආවෘත ප්‍රදේශයේ වර්ගඵලය ගන්න. ආවෘත ප්‍රදේශයේ වර්ගඵලය කියන්නේ මෙන්න මේ ටික තමයි අහන්නේ. මෙන්න මේ ටික තමයි අහන්නේ. මොකක්ද තියෙන්නේ? සරල ත්‍රිකෝණයක් තියෙන්නේ. ත්‍රිකෝණයක වර්ගඵලය. ත්‍රිකෝණයක වර්ගඵලය. හරි. ත්‍රිකෝණයක වර්ගඵලය කොහොමද ගන්නෙ? ත්‍රිකෝණයේ වර්ගඵලය ගන්නොත් හැමෝම භාගයක් ආදායකයේ කීයද? මෙතන තියෙන දුර 1යි. මෙතන සිට මෙතනට තියෙන දුර දෙක වතාවක් එක ඍණ ලැම්ඩා බෙදීම එක ධන ලැම්ඩා. හරිද? මම මෙතනදී පොඩි මෙහෙම දෙයක් කියන්නම්. සමහරට මිස් වෙන්න පුළුවන්. සමහරට මිස් වෙන්න පුළුවන් මොකක්ද? මේ ලැම්ඩා. ලැම්ඩා කියන්නේ මොකක් කියලාද කිව්වේ? තාත්වික සංඛ්‍යාවක්. ලැම්ඩා කියන්නේ තාත්වික සංඛ්‍යාවක්. දැන් මම මේක මේ පැත්තේ මාක් කළාට
ඇයි මට මේක මෙහෙම මාක් කරන්න බැරි? හරි. මම දැන් මේක මෙතන මේක මාක් කරා. දැන් මෙතන නම් කෙලින්ම අපිට ආවේ බිඳුවේ ඍණ එක කියලා. හරි බිඳුවේ ඍණ එක කියලා. මෙතන ආගියද 2 කරේ ලැම්ඩා බෙදීම 1 දැන් ලැම්ඩාව තව බිඳුව. ඔය දෙකේ මේක තමයි ආවේ. හැබැයි එයි මට මේක මේ පැත්තේ මාක් කරන්න බැරි. මම මේක මෙතන මාක් කරේ කොහොමද? ඔව් ඒ ප්‍රශ්නේ හරි. මොකද මෙහෙ මාක් කරන්න පුළුවන් මෙහෙ මාක් කරන්න පුළුවන්. මොකද ලැම්ඩා වලගේ අපි දන්නේ නැහැ. ඒක නිසා මේකට ධන වෙන්න පුළුවන් ඍණ වෙන්න පුළුවන් ලැම්ඩා වල උත්තරය. ඒක නිසා මේක මෙහෙ මාක් කරන්න පුළුවන් වෙන්න මෙහෙත් මාක් කළ හැකි මෙහෙත් මාක් කළ හැකි කිසිම ගැටලුවක් නැහැ. ඒක නිසා මේක සාධාරණ වෙන්න ඕන නම් අපි මේකට මාපාංකයක් යෙදිය යුතුයි. මේකට මාපාංකයක් යෙදිය යුතුයි. මොකද ඒක ධන පැත්තේ වෙන්න පුළුවන් ඍණ පැත්තේ වෙන්න පුළුවන්. පැහැදිලිද කියන එක මේකට මාපාංකයක් යෙදිය යුතුයි. මම හිතනවා පැහැදිලි ඇති කියලා. දැන් මේ මොකද මේ පැත්ත විතරක් මට කියන්න බෑ. මොකද ලැම්ඩා ධන කියලා අපිට දුන්නේ නැහැ. ලැම්ඩා දුන්නේ තාත්වික සංඛ්‍යාවක් කියලා විතරයි. තාත්වික සංඛ්‍යාව කියන්නේ ඍණ පැත්තේ වෙන්න පුළුවන් ධන පැත්තේ වෙන්න පුළුවන්. තාත්වික සංඛ්‍යාවක ඕනම තාත්වික සංඛ්‍යාවක් වර්ගමූල ඇතුළේ ඉන්න ඕනම තාත්වික සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. ඍණාගයන් ලැබෙන්න පුළුවන් ධනාගයන් ලැබෙන්න පුළුවන්. ඒක නිසා මේක උත්තරේ ධනාගයක් වෙන්න පුළුවන් ඍණාගයක් වෙන්න පුළුවන්. ඒක නිසා මම මේකට මාපාංකයක් දැනිය යුතුමයි. එමු නෝනොත් මේ පැත්තේ තියෙන උත්තරේ විතරයි මට එන්නේ. ධන උත්තරේ විතරයි මට එන්නේ. තේරෙනවද කියන එක? හරි. මාපාංකය නොදැම්මොත් ලකුණු බිඳුවක් ලැබෙන්නේ නැහැ. නමුත් ලකුණු 5ක් විතර අඩු වෙනවා. හරි ලකුණු 5ක් විතර අඩු වෙනවා. මොකද එක උත්තරයක් මිස් වෙනවා. එහෙනම් හොයමු ත්‍රිකෝණේ වර්ගඵලය අපිට දුන්නා කීයද? 4ක් කියලා දුන්නානේ. දෙකට දෙක සුළු වෙනවා. එක ඍණ ලැම්ඩා බෙදීම එක ධන ලැම්ඩා වල මාපාංක. ධන සලකලා එකක් ගන්න ඕන ඍණ සලකලා එකක් ගන්න ඕන. එක ඍණ ලැම්ඩා එක ධන ලැම්ඩා. මෙතන 4 සමාන ඍණ එක ධන ලැම්ඩා එක ධන ලැම්ඩා. 4 ධන 4යි ලැම්ඩා සමානයි එක ඍණ ලැම්ඩා. 5යි ලැම්ඩා සමානයි ඍණ 3යි ලැම්ඩා සමානයි ඍණ 3 බෙදීම 2. 4 ධන 4යි ලැම්ඩා සමානයි ඍණ 1 ධන ලැම්ඩා. එහෙනම් එනවා 3යි ලැම්ඩා සමානයි ඍණ 5යි ලැම්ඩා සමානයි ඍණ 5 බෙදීම 3යි. ලැම්ඩා සමානයි ඍණ 5 බෙදීම 3යි. ඔයාලා මෙතන එක උත්තරයක් විතරයි එන්නේ. ඔයා මේක මාපාක නොදා හැදුවනම් පැහැදිලි මාපාක නොදා හැදුවනම් ඔයාට එන්නේ මෙන්න මේකෙන් ධන උත්තරේ විතරයි ඉන්න උත්තරේ ලැබෙන්නේ නැහැ. ඒකට ලකුණු 5ක් අඩු වෙනවා. පැහැදිලි? හරි. වීඩියෝ නවත්තලා අවබෝධයෙන් හදාගන්න. මෙතන මාපාක දැම්ම කතන්දරේ මම හිතනවා පැහැදිලි ඇති කියලා. හරිද? පැහැදිලි ඇති කියලා. හරි. අපි යමු ඊළඟට 8 වෙනි 9 වෙනි. ඔය හැදුවා 8නේ. 8 හැදුවේ දැන් 9 හදමු. බිඳුවේ 3 ලක්ෂයේදී y අක්ෂයේ ස්පර්ශ කරන්නා වූ බිඳුවේ 3 ලක්ෂයේදී y අක්ෂයේ ස්පර්ශ කරන්නා වූ වෘත්තයේ ප්‍රලම්බව ඡේදනය කරන වෘත්තයේ සමීකරණය සොයන. බිඳුවේ 3 ලක්ෂයේදී බිඳුව 3 ලක්ෂයේදී y අක්ෂයේ ස්පර්ශ කරන්නා වූ. හරි. අපි දැන් අදින්නද මොකද කරන්නේ? 9 බිඳුව 3 ලක්ෂයේදී බිඳුවේ 3 මෙතනින් ගත්තොත් බිඳුවේ 3 y අක්ෂයේ ස්පර්ශ කරනවා. x අක්ෂය ගැන කතාවක් නැහැ. y අක්ෂයේ ස්පර්ශ කරන y අක්ෂයේ ස්පර්ශ කරන y අක්ෂයේ ස්පර්ශ කරන බිඳුවේ 3 y අක්ෂයේ ස්පර්ශ කරන x වර්ගය දැන් ලම්බ වර්ගයේ ඍණ 8x ධන 4y ඍණ 8 බිඳුව ප්‍රලම්බ ලෙස ඡේදනය කරනවා. වෘත්තයේ සමීකරණය සොයන්න. වෘත්තයේ සමීකරණය සොයන්න. හරි. වෘත්තයේ සමීකරණය සොයන්න. වෘත්තයේ සමීකරණය ලියන්න පුළුවන් ක්‍රම ගණනාවක් තියෙනවා. අපි සාමාන්‍ය සාධාරණ වෘත්ත සමීකරණය ලියන්නේ කොහොමද? x වර්ග ධන s කියලා ගත්තොත් x වර්ග ධන y වර්ග ධන දෙකක් gx ධන දෙකක් fy ධන c සමානයි බිඳුව. වෘත්තයේ සමීකරණය c සමානයි බිඳුව. x වර්ග ධන y වර්ග ධන දෙකක් gx ධන දෙකක් fy ධන c සමානයි බිඳුව. හරි. ඊට අමතරව කොහොමද?
කේන්ද්‍රයේ ආරේ දන්නවනම් කොහොමද ලියන්නේ? කේන්ද්‍රයේ ආරේ දන්නවනම් මට ලියන්න පුළුවන්. කේන්ද්‍රයේ ආරේ දන්නවනම් මට ලියන්න පුළුවන් කොහොමද? මම ගන්නවා මෙතන කේන්ද්‍රය a, b කියලා. a, b. අපි සාමාන්‍යයෙන් නම් ගන්නෙ ඍණ g, ඍණ f. ඍණ g, ඍණ f මම මෙතන ගන්නවා a, b කියලා. දැන් x ඍණ a වල වර්ගය ධන x ඍණ b වල වර්ගය සමානයි වෘත්තය ආරය r වල වර්ගය. මෙහෙම ලියන්න පුළුවන්, මෙහෙම ලියන්න පුළුවන්. හැබැයි මෙතනදී මට ඒගොල්ලෝ කියනවා වෘත්තයේ ස්පර්ශ වෙනවයි කියලා. වෘත්තයේ බිංදුව 3 ඛණ්ඩාංක ස්පර්ශ කරනවා කියලා කියනවා. ස්පර්ශ කරනවා කියලා කියනවා. මෙතන ස්පර්ශ කරනවා නම් මෙතන ඉඳලා මෙතෙන්ට. මෙතන සිට මෙතෙන්ට තියෙන දුර කීයද? වෘත්තයේ ස්පර්ශ කරනවා මේ ස්පර්ශ කරන දේ අඳගන්න. ඕකනේ ස්පර්ශ කරන්න පුළුවන්. එහෙනම් බිංදුවේ 3 දී ස්පර්ශ කරනවලු. එහෙනම් මේකේ අරේ ලියන්නත් පුළුවන්. කේන්ද්‍රයේ ඛණ්ඩාංක ලක්ෂයක් ලියන්නත් පුළුවන්. මෙතන ඛණ්ඩාංකය 3 බිංදුවේ 3නේ හරි. එතකොට බිංදුවේ 3 ස්පර්ශ කරනවා කියලානේ කියන්නේ. බිංදුවේ 3 ස්පර්ශ කරනවා. එතකොට හරිද? බිංදුවේ 3 නම් මේක මෙහෙම නෙමෙයි. මේක b වෙන්න ඕන. මේ උස a වෙන්න ඕන. අපි දාගත්තේ විදියට මේ දිග b වෙන්න ඕන. මේ දිග a වෙන්න ඕන. මේ දිග b වෙන්න ඕන. a වල b නේ. a කියන්නේ x වල ඛණ්ඩාංකය, b කියන්නේ y වල ඛණ්ඩාංකය. හැබැයි ඔයා දන්නවා b කීයද? b සමානයි කීයක් වෙන්න ඕන? 3ක් වෙන්න ඕන. මොකද බිංදුවේ 3 ඛණ්ඩාංකය අපිට දීලා තියෙන්නේ. ඒ බිංදුව 3 ස්පර්ශ කරනවා නම් හරියටම මෙතන සිට මෙතෙන් තියෙන උස 3යි. ඒ කියන්නේ b කියන්නේ a වල 3යි. a ඛණ්ඩාංකය දන්නේ නැහැ. b ඛණ්ඩාංකය 3. තේරුණාද? b වලගේ 3යි. බිංදුවේ 3. හරි. එතකොට x වලගේ දන්නේ, ඒ කියන්නේ a වලගේ දන්නේ නැහැ. හැබැයි b වලගේ දන්නවා. එතකොට b සමාන 3ක් බවට පත් වෙනවා. r කීයද? වෘත්තයේ අරේ කීයද? අරේ කීයද? අරේ a බවට පත් වෙනවා. x වල ඛණ්ඩාංකේ a විදිහම තමයි. ඒම තමයි. එතකොට x ඍණ a වල වර්ගය මට පස් ආයෙ ලියන්න පුළුවන්. x ඍණ a වල වර්ගය ධන x ඍණ 3 වර්ගය සමානයි a වල වර්ගය. තේරුණාද? ආයා ගන්න. මම කේන්ද්‍රයේ ඛණ්ඩාංක ලියාගත්තා a, b කියලා. එයාලා අපිට දුන්නා බිංදුව 3 දී ස්පර්ශ වෙනවා කියලා. ඔන්නවා ස්පර්ශ වෙනදී අඳගත්තා. එතකොට අරේ r කියලා දාගත්තා, කේන්ද්‍රයේ a, b කියලා දාගත්තා. හැබැයි බිංදුවේ 3 ස්පර්ශ වෙන නිසා b වල අගය වෙනවා බිංදුවේ 3. එතන මේ උස 3යි නම් b වල අගය 3ක් වෙනවා. හැබැයි a වල අගය දන්නේ නැහැ. හැබැයි a ට මක් වෙනවද? r කියන අගය සමාන නම් වෘත්තයේ අරය සමාන වෙනවා. එහෙනම් මට මේ සමීකරණය වෙනස් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. එතකොට මේකට වඩා මේක ගන්න එක වඩා පහසුයි කියලා මට හිතෙනවා. මම මේක පොඩ්ඩක් ප්‍රසාරණය කරගන්නම්. x වල වර්ගය 18x ධන x වල වර්ගය 9 සමාන a වල වර්ගය. මේ a තියෙන්නේ මේ 9 තියෙන්නේ. x වර්ගය 18x ධන 81යි. x වල වර්ගය 6x ධන 9 සමානයි a වල වර්ගය. එහෙනම් 2x වල වර්ගය 18x කින් 6x නේ. දෙවරක් 3 6x ධන 9. 18x කින් 6x එක 3 ආපුවාම 24x. ධන 81 9 100යි. 100යි රදුවනේ. මම තරකට 9ක් නැහැ නේ කොහෙවත්. සෝරි හොඳේ. 9ක් නැහැ කොහෙවත්. ඒ අකුරක් නේ තියෙන්නේ.
x වල වර්ගය දන දෙවරක් y වල වර්ගය දන sorry x වල වර්ගය දෙවරක් 3 6x දන 9 6x දන 9 සමානයි y වල වර්ගය. එතන 9 නෙමෙයි x නේ x වර්ගයේ දෙවරක් ax ධන a වල වර්ගය ධන x වර්ගයේ දෙවරක් 3 6x ධන 9 සමානයි a වල වර්ගය. මෙතන 9 තියෙන හරි. එහෙනම් x වර්ගයේ 2x වල වර්ගය ඍණ 2ax ඍණ 6x a වල වර්ගය වගේ කැපෙනවනේ. a වල වර්ගයක් තියෙනවා එහා පැත්තේ a වල වර්ගය තියෙනවා කැපෙනවා. ධන 9ක් තියෙනවා. සමානයි බිඳුව. හරි නේද? හරි. එහෙනම් මේ පැත්ත මම ගන්නවා. මම මේක දාගන්න පළවෙනි සමීකරණය කියලා. මේ පළවෙනි සමීකරණය කියලා. ඊළඟ තව දත්තයක් දෙනවා අපිට. ප්‍රලම්බ ඡේදනය කරන වෘත්තයේ සමීකරණය x වර්ග ධන y වර්ග ඍණ 2ක් x වර්ග ඍණ 8x ධන 4y ඍණ 5 x වර්ගය ධන y වර්ගය ඍණ 8x ධන 4y ඍණ 5 මේ වෘත්තයේ සහ අපේ වෘත්තය මොකද්ද? අපේ වෘත්තයේ ලියන්න පුළුවන් මිස්සක් කරලා තියෙනවා මෙතන x නෙමෙයි හොඳේ. x නේ a වල වර්ගය ධන y නේ b වල වර්ගය සමාන r වල මගේ මිස් එකක් හරි. දැන් මෙතන y වල වර්ගය මෙතන y වර්ගය ඒ ටිකයි. ඕකේ එක අපිට තිබ්බ සමීකරණේ x වර්ගය ධන y වර්ගය ඍණ 2ක් ax ඍණ 6x ධන 9 සමානයි බිඳුව. ධන 9 සමානයි බිඳුව. හරි. ධන 9 සමානයි බිඳුව. ඒක ගුණ දෙනකොට වයි වෙනවනේ. නිරු කුල සප්පුවා. 6යි y ධන 9 සමානයි බිඳුව. පොඩ කහගන්න දෙන y එකේ මිස් එක නිසා මට පොඩ වැරදුනා. x නේ a වල වර්ගය දෙනවා y නේ b වල වර්ගය සමානයි r වල වර්ගය x නේ 2යි ax ධන 9 වර්ගය y නේ 6යි y වර්ගය නේ 6යි y ධන 9 සමානයි a වල වර්ගය. ඒකේ සුරු වුණා y ධන x වල වර්ගය නේ 2යි ax නේ 6යි y ධන 9 සමානයි බිඳුවයි. හරි. එහෙනම් මෙතන දැන් ඔන්න සමීකරණ දෙකක් තියෙනවා. එහෙනම් සමීකරණ දෙකක් වෘත්ත දෙකක් ප්‍රලම්බ ඡේදයෙන් වන මක් වෙන්න ඕන දෙකක් g1 g1 ධන දෙකක් f1 f2 සමානයි c1 ධන c2. කවුද මේ g1 g2 කියන්නේ? g කියන්නේ x වල ඛණ්ඩාංකයේ බෙදීම 2. y කියන්නේ f කියන්නේ y වල ඛණ්ඩාංකයේ බෙදීම 2. දෙකක් g1 දෙකක් f1 f2 සමානයි c1 ධන c2. g1 පළවෙනි එකේ g1 අපි ගමු x වල ඛණ්ඩාංකයේ බෙදීම 2. x වල ඛණ්ඩාංකයේ බෙදීම 2 ඍණ 4යි. g2 x වල ඛණ්ඩාංකයේ බෙදීම 2 ඍණ 1. f y වල ඛණ්ඩාංකයේ බෙදීම 2. දැන් 14 නේ. 14 තියෙන්නේ.
2යි ඊට පස්සේ මෙතන තියෙන්නේ 6යි 2න් බෙදුවා ඍණ 3යි සමාන 100ක ධන 100 කියන්නේ නියත 100ක ධන 100 කියලා කියන්නේ නියත ඍණ 5 ධන 9 ඍණ 5 ධන 9 හරි ඍණ 5 ධන 9 ඊට පස්සේ සුළු කරන් යමු දෙවතාවක් 9 වරක් 4 36යි ධන දෙවරක් 2 4යි 4 වරක් 3 12යි ඍණ 12යි මොන 4 ආයි මිස් එකක් කරා වගේ ආයි මිස් එකක් කරා පොඩක් ඉන්න ඒ අකුර පැටලෙනවනේ ඒ වගේ අකුරු දාගන්න එපා ළමයි ලැම්ඩා වගේ අකුරක් දාගන්න වඩා හොඳයි කියලා දැන් හිතෙනවා හරි මොකද ඒ අකුර මේ 9 වගේ පේන්නේ අපිට මෙතන ඒ තිබුණා වගේ ඒකට මෙතන ඒ අකුර තියෙන්නේ වෙන ඒ අකුරක් නෑ නේද එතනක් තියෙනවා දැන් එතන 9 තියෙන්නේ එතන 9 තියෙන්නේ එතකොට මෙතනින් එනවා ඍණ ධන 8යි a ධන ඍණ 12යි 4යි 8යි a සමානයි 12 16යි a සමානයි 2 a සමාන 2යි කියලා එනවා a සමාන 2යි කියලා හරි තේරෙනවද පොඩි පොඩි අතරමැද මිස්ටේක් එකක් වුණා පොඩ්ඩක් එක බලන්න ඕනේ එහෙනම් a සමාන 2 නම් මේ සමීකරණ ලියන්න පුළුවන් කොහොමද a සමාන 2නේ මෙතෙන් දාමු ඍණ 4යි x ඍණ 6යි y දැන් 9 සමානයි බිඳුව 9 සමානයි බිඳුව 9 සමානයි බිඳුව හරි හදාගන්න බලන්න ලොකු ඒක නම් ලොකු ගැඹුරක් නෑ මගේ අරගෙන දැන් සූත්‍රය වැඩි නිසා ගොඩක් මිස් එකක් වුණා y වෙන්න ඕන තමයි x නේ වල වර්ගය දාන y වෙන b වල වර්ගය සමානයි r වල වර්ගය හරි දාගන්න අර මේක වීඩියෝ කරනකොට කවුරුත් නැහැ ළඟ පොඩ්ඩක් මිස් එකක් වුණා කියන්න කවුරුවත් නැහැ ඒක පොඩි ප්‍රශ්නයකදී හරි ක්ලාස් එකේදී නම් ඉන්නව ළමයි මම කෙස් කියන්නේ දැන් නැති නිසා පොඩ්ඩක් අමාරුයි කරා යන්න හරි අන්තිම ගාන 10 වෙනි එක සුපුරුදු ත්‍රිකෝණමිතිය ගානක් තියෙන්නේ හරි හදා යමුනේ tan alpha සමානයි ඍණ 1 කියලා කියමු tan alpha සමානයි ඍණ 1 tan alpha සම්මුඛ පාදයේ වෙදින් මධ්‍ය පාදයේ ධන 1 මේකේ වර්ගය දැන් මේකේ වර්ගයේ වර්ගමූලයේ මූල 2 ඊළඟ කවුද තියෙන්නේ sin beta ඒකේ මූල 5යි beta සම්මුඛ පාදයේ වෙදීම කාරණේ එකේ වර්ගයේ දැන් x වල වර්ගයේ සමානයි 5 මේක වෙනවා 2ක් හරි පොළ ත්‍රිකෝණමිතික අනුපාත ටික ලියා ගන්න පුළුවන් දැන් ඕන එක sin alpha cos alpha tan alpha ඕන එකක් ලියන්න පුළුවන් හැබැයි අපිට මේ මෙහි කෝණවල පරාසයක් දීලා තියෙනවා ඇල්ෆා අතිශය වැදගත් දෙයක් මේක අතිශය වැදගත් ත්‍රිකෝණමිතිය අතිශය වැදගත් කොටසක් තමයි ඊට පස්සේ දීලා තියෙනවා ඔයාලා වැඩි සැලකිලිමත් නොවන කොටස සැලකිලිමත් නොවන කොටසක් තමයි දීලා තියෙන්නේ බලන්න අතිශය වැදගත් 3යි 5 බෙදීම දෙකට වඩා විශාලයි ඇල්ෆා කියනවා 2යි 5 මේ කියන වෘත්තපාදයේ තියෙන 3යි 5 බෙදීම දෙකත් මේ තියෙන 4 වෙනි වෘත්තපාදේ මේ තියෙන 4 වෙනි වෘත්තපාදේ 4 වෙනි වෘත්තපාදයේ ධන වෙන්නේ කවුද cos විතරයි ඕකට තමයි කියන්නේ තේරෙනවා cos ධන අනිත් ඒවා ඔක්කොම ඍණ ඊළඟට කවුද beta බීටා දීලා තියෙනවා 5 බෙදීම දෙකත් 5 අතර මේ කියන උඩට පාදකේ 5
5 වෙනි දෙකත් 5 කියන්නේ දෙවන වෘත්ත පාදක. දෙවන වෘත්ත පාදකේ කවුද ධන වෙන්නේ? sin පමණයි. sin ධන. දැන් හදමු cos alpha ධන beta යගේ. cos alpha ධන beta. බේස් උනාට වර්ධ ගන්න ඕන උතන බලන්න. cos alpha ධන beta කියන්නේ cos A cos B ඍණ sin alpha sin beta. cos alpha මට ලියන්න පුළුවන් කොහොමද? මධ්‍ය පාදයේ වෙදීම කාරණේ. ඊළඟ නිකන් ඉන්නවද නෑ. මේක දිහා බලන්න ඕන. alpha ඉන්නේ මොන වෘත්ත පාදකේ? alpha ඉන්නේ මොන වෘත්ත cos ඉන්නේ මොන වෘත්ත පාදකේ? cos alpha ඉන්නේ තුන්වෙනි වෘත්ත හතරවෙනි වෘත්ත පාදකේ. හතරවෙනි වෘත්ත පාදකේ කවුද ධන වෙන්නේ? cos. එහෙනම් මේක ගැටලුවක් නෑ. තේරුණාද? ඊළඟට cos beta. cos beta මෙතනින් ගමු. මධ්‍ය පාදයේ වෙදීම කාරණේ දෙක බෙදීම මූල 5. දැන් බලන්න වෘත්ත පාදකේ. මොන වෘත්ත පාදකේද බීටා තියෙන්නේ? දෙවන වෘත්ත පාදකේ. දෙවන වෘත්ත පාදකේ වෙන්නේ sin එක දැන්. අන්න මේ කියන්නේ ඍණ වර්ධනය දැන් sin alpha. sin alpha මෙතනින් ගන්න පුළුවන් මධ්‍ය පාදයේ වෙදීම සම්මුඛ පාදයේ වෙදීම කාරණේ. සම්මුඛ පාදයේ වෙදීම කාරණේ. සම්මුඛ පාදයේ වෙදීම කාරණේ මූල 2. ඊළඟට alpha ඉන්නේ මොන වෘත්ත පාදකේ? හතරවන වෘත්ත පාදකේ. හතරවන වෘත්ත පාද ධන කවුද? cos. එහෙනම් මේක වැඩි වෙන්න ඕන කීයද? ඍණින් වැඩි වෙන්න ඕන. තේරුණා? ඔන්න වර්ධින දැන්. ඉතින් ඔක්කොටමයි තියෙන්නේ. මෙහා ඍණින් වැඩි වෙන්න ඕන. තේරුණාද? sin alpha. alpha ඉන්නේ හතරවන වෘත්ත පාදේ. ඒක ධන වෙන්නේ cos එක විතර. මේක අපි අරන් තින්නේ sin කෝණය. sin කෝණයක් නම් අනිවාර්යයෙන් ඍණින් වැඩි වෙන්න ඕන. එතන sin beta වෘත්ත පාදකයේ පළවෙනි එකේ ඉඳන් ගැටලුවක් වෙන්නේ නැහැ. ධනමයි සම්මුඛ පාදයේ වෙදීම කාරණේ. හරි. මුල 10යි ඍණ ධන බාටපත් වෙනවා මුල 10යි. උත්තර දීලා තිබුණාද නෑනේ? උත්තර දීලා නැහැ. එහෙනම් 3 බෙදීම මූල 10යි 1 බෙදීම මූල 10යි දෙක. උත්තර හරියද? දාගන්න බලන්න. මේව ගැන ළමයි සැලකීමක් වෙන්නේ නැහැ. එතෙන්දි සැලකීමක් නොවුනොත් පිළිතුර වර්ධිනවා. හරි නේද? දාගන්න. මෙතන මේ tan alpha මිසුණා දැන් හරි. tan alpha එයාලා කෙලින්ම මේ වෘත්ත පාදක සලකලාමයි දීලා තියෙන්නේ. පැහැදිලි කියන ක්‍රමෙට ඍණ දැමීමේ අවස්ථාවක් නැහැ හරි. එතන ඍණ දාන්න ඕනේ නැහැ. මොකද ඒකයි මෙතන ඍණ එක දාලා තියෙන මොකක් නිසාද? alpha වෘත්ත පාදකයේ ධන වෙන cosනේ. ඒක නිසා ඍණ දාගම තමයි ඒගොල්ලෝ දීලා තියෙන්නේ tan වෘත්ත පාදකයේ මේක ධන වෙන්නේ. මේකෙදි tan වලගේ ඍණ වෙන්න ඕන කියලා දාලා තමයි දීලා තියෙන්නේ. මෙතන 1යි මෙතන 1යි. මෙතන ඍණ දාන්නේ නැහැ. 1 බෙදීම 1යි. 1 මූල 2. එතන මෙතෙන් දෙන්න ඕන cos sin alpha සම්මුඛ පාදයේ වෙදීම බද්ධ පාදේ. සම්මුඛ පාදයේ වෙන කාරණේ 1ට මූල 2යි. වැඩි වෙන ඍණයකින් මක් නිසාද මේක ධන වෙන්නේ? හතරවෙනි උපාදකේ නිසා මෙයා ඍණ වෙන්න ඕන. හරිනේ? හරි. උලක් කොහෙලාවත් ගියා. හරි එහෙනම් අපි part B කියන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාවෙන් හමු වෙමු. එහෙනම් හැමෝටම අයබෝවන්.